අපි ඊළඟට කතා කරනවා අෂ්ටක නීතිය ගැන. හරිද? අෂ්ටක නීතිය. මොකද්ද මේ අෂ්ටක නීතිය කියන්නේ? හරිද? දැන් මේ විද්‍යාඥයෝ තුන්දෙනෙක් ඉදිරිපත් කරේ ඒක අත්‍යවශ්‍ය නැහැ. කෝසෙල් ලැමුව ලුයිස් කියලා විද්‍යාඥයෝ තුන්දෙනා තමයි මේක ඉදිරිපත් කරේ. හරිද? පොඩි වාක්‍යයක් දාගන්න ඕනේ මෙන්න මේ ගැන විද්‍යාඥයෝ කෝසෙල් ලැන්ග්මූව සහ ලුයිස් යන විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරන ලදී. හරි. නිකන් පොඩිට දැනට තියාගත්තා නම් ඇති. හරි. මොකද්ද මේ අෂ්ටක නීතිය කියන්නේ? දැන් මේ අෂ්ටක නීතිය කියන්නේ මෙහෙමයි. දැන් කිසියම් කෙනෙක් සහසංයෝජ බන්ධනයක් ඒ විද්‍යාඥයෙක් ඉදිරිපත් කරේ. හරිද? කිසියම් කෙනෙක් සහසංයෝජ බන්ධනයක් හදන්නේ එයාගේ වටේ ඉලෙක්ට්‍රෝන 8ක් උපරිමයේ තියෙන පරිදි. හරිද? ඒ කියන්නේ 8ක් ඉක්මවන්නත් බෑ 8කට අඩු වෙන්නත් බෑ. බන්ධනයක් හදද්දී. කිසියම් කෙනෙක් සහභාගී වෙනවා. හරිද? මේ මෙහෙම කෙනෙක් ඉන්නවා. එයා බන්ධනයක් හැදුවොත් එහෙම එයාට ඉලෙක්ට්‍රෝන දෙකක් අයි තියෙනවනේ. එහෙනම් මෙයාත් එක්ක හැදුවා කියලා බන්ධනය. දැන් මෙයා ගැන මම කතා කරන්නේ. හරිද? මෙයාට ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඔන්න ඔහොම තියෙන විදිහට හැදෙන්නේ. මෙයා ගත්තොත් එහෙනම් මෙයාගෙත් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එයාට මෙයත් අයිති. හවුලේ තබා ගත්තොත් දැන් මම 50000යි එයා 50000යි දාලා මේ ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් අපි මටත් ලක්ෂයයිදී එයාටත් ලක්ෂයයි. දෙන්නේ වගේ. හරිද? එන්නේ මේ වගේ කතන්දර දෙදී. එතකොට මෙයාට ඉලෙක්ට්‍රෝන ඔක්කොම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඔන්න ඔය 8 තියෙන්න තමයි බන්ධනයක් හදන්නේ කියලා තමයි කියන්නේ. පැහැදිලිද? ඔය විද්‍යාඥයෝ ටික ඉදිරිපත් කරන නියමය. දැන් ඔක වාක්‍ය ලියන මෙහෙම ලියන්නකො. අෂ්ටක නියමෙන් කියවෙන්නේ යම්කිසි පරමාණු දෙකක් සහසංයුජව බන්ධන සාධන්නේ ඒවායේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඒ කියන්නේ ඒවායේ සංයුජතා කවචය. ඒ කියන්නේ සංයුජතා කවචය කියනකොට බාහිරතම ශක්ති මට්ටම. බාහිරතම ශක්ති මට්ටම කිව්වොත් වැරද්දක් නැහැ. ශක්ති මට්ටම තමයි වඩා ගැළපෙන්නේ. බාහිරතම සංයුජතා කවචය අර බාහිරතම තියෙන උපශක්ති මට්ටම අර අපි ගාලි ලකුණු වරේ සංයුජතා කවචය ඉලෙක්ට්‍රෝන 8ක් පවතින පරිදි වේ. ඕක තමයි අෂ්ටක නීතිය කියලා කියන්නේ. ඉලෙක්ට්‍රෝන 8ක් පවතින පරිදි වේ. පැහැදිලිද? හරිද? දැන් හැබැයි මේ මෙහෙම ඒවා තියෙනවා. දැන් අෂ්ටක නීතිය එහෙම තමයි. ගොඩාක් ඒවා අෂ්ටක නීතිය පිළිපදිනවා. හැබැයි සමහර ඒවා අෂ්ටක නීතිය ඉක්මවා යන ඒවා තියෙනවා. ඉක්මවා යන කියන්නේ අත පිරෙන් 8ට වඩා වැඩිපුර පිරෙන ඒවා තියෙනවා. මේ මෙතන 8යිනේ තියෙන ඔක්කොම. 8 නෙමෙයි තව බන්ධන හදන ඉන්නවා මේ. එතකොට 8 10 12 ඔහොම වගේ හදනවා ඉන්නේ. කියන අර අෂ්ටක නීතිය ඉක්මවා යනවා ඉලෙක්ට්‍රෝන ගන්න. සමහර ඒවා දෙනවා මේ 8ක් හදන්නේ මේ වගේ. ඔක්කොම තියෙන්නේ ඒත් එයා හදනවා බන්ධන ටික. සාධාරණ බන්ධන හදනවා. පැහැදිලිද? එයාගේ 8ක් නෑ. ඒ වගේ ඒවා තියෙනවා. හරිද? පොඩි වාක්‍යයක් දාගන්න. නමුත් සමහර මූලද්‍රව්‍ය බන්ධන සෑදීමේදී ඒවා ඉතින් අපි මතක තියාගන්න. ඉතින් ඒවා ඉතින් ඇත්තටම මතක තියාගන්න ඕනේ. මෙහිමයි කියලා අවබෝධයක් නැහැ ඉතින් මතකින් තමයි ඒවා ගන්න වෙන්නේ. හරිද? සමහර මූලද්‍රව්‍ය සැලකීමේදී ඒවා අෂ්ටක නීතිය ඉක්මවා යයි. හරිද? ප්‍රධාන අවස්ථා තුන ඉක්මවා යන අවස්ථා. හරි. අෂ්ටක නීතිය ඉක්මවා යයි. හරිද? අංක 1. ඒක කියලා මාතෘකාවක් දාගන්න. ඉලෙක්ට්‍රෝන අෂ්ටකයට වඩා අංක 1 ඉලෙක්ට්‍රෝන අෂ්ටකයට වඩා අඩුවෙන්
තබා බන්ධන සාධන අවස්ථා. ඒ කියන්නේ සමහර අය හදනවා මේ අෂ්ටකයට වඩා 8ට වඩා අඩුවෙන් තියන්නේ. මාත්‍රාවක් හරියද? ඉලෙක්ට්‍රෝන අෂ්ටකයට වඩා අඩුවෙන් තබා බන්ධන සාධන අවස්ථා. සමහරව ඔහොමයි ඉන්නවා. තේරෙනවද නේද? අවස්ථා. දැන් මම කිව්වත් එක්කනේ තේරෙන්නේ. හරිද? ප්‍රධාන වශයෙන් උදාහරණ විදිහට දාගන්න. දෙවන කාණ්ඩේ බෙරිලියම් හා 13 වන කාණ්ඩේ ඇලුමිනියම්. මේ වගේ උදාහරණ විදිහට බෙරිලියම් ඇලුමිනියම්. හරිද? දැන් ප්‍රධාන වශයෙන් අහන දෙන්නේ තමයි තියෙන්නේ. හරි? බෙරිලියම් ගත්තොත් දැන් එයාලගේ ක්ලෝරයිඩ් BeCl2 කියලා කෙනෙක් හදන්න වෙන්නේ මේක. BeCl2. හරිද? බෙරිලියම් ගත්තොත් කොහොමද එන්නේ? හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්. 1s2 2s2 අවසාන ශක්තිය ඉලෙක්ට්‍රෝන දෙකයි. හරිද? බෙරිලියම්ගේ ඉලෙක්ට්‍රෝන දෙක. ඒ දෙන්න මේ බන්ධන හදන්න දාලා. පැහැදිලිද? ඔන්න ඔහමයි හැදෙන්නේ. නෑ ලොවිස් තිත්තිරි නැති හින්දා මම මෙහෙම තිත්ති දිනම ලකුණු කරන්නේ. බෙරිලියම්ට අයිති ටික මේ දින්නේ. ක්ලෝරින්ට අයිති ක්ලෝරින්ට ඉලෙක්ට්‍රෝන 7ක් අයිති. ක්ලෝරින්ගේ හැබැයි අෂ්ටකේ තියෙනවා මෙතන මේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි sorry 8යි. බෙරිලියම් දාපු එකත්. හරිද? එයාට අයිති 7 මෙතන. බේරියම් දාපු එක ඔක්කොම 8යි. හරි. ක්ලෝරින්ගේ එක තියෙනවා. හැබැයි බෙරිලියම් ගත්තොත් ඔන්න ඔහොම හදන්නේ. නේ? මේ තියෙන්නේ බන්ධනේ. තේරෙනව නේද? මේ තියෙන්නේ බන්ධනේ නේ. සතු පෑණි දාන්නේ බන්ධනේ නේ. පැහැදිලිද? දැන් මෙතන බෙරිලියම්ට 8ක් පිරලාද? නෑ නේ. බෙරිලියම්ට 1යි 2යි 3යි 4යි. ඔය ඉතුරු 4. නෑනේ. ඔන්න ඕවා තමයි වැදගත් ඒවා. පැහැදිලි? BeCl2. දැන් ඕවා අහලා තියෙනවා මේ ගොඩක් MCQ වලම අහලා පාස් පේපර්ස් කරද්දී ඔයාලට අහුවේ. ළමයික ඉතින් පාස් පේපර්ස් ටික ඔක්කොම කරලා ඉන්න. නැත්නම් එයාට තේරෙන්නේ නැහැ මේ වගේ ඒවා. දැන් තියරි වලට වඩා ගොඩක් වැදගත් තියරි ඉගෙන ගන්න ඕනේ. ඒ අනිවාර්යෙන් පාස් පේපර්ස් 2000 අඩුම තරමේ 2010 මෙහා ඔක්කොම ටිකවත් හදලා තියෙන්න ඕනේ එකපාරක්. හරිද? ඉතින් මේවා එහෙම එයාලට මතක් වෙන්න ඕනේ. මේ වගේ එකක් මට මතකයි එක අවුරුද්දක වගේ අහලා තිබ්බා මේ පෙරලිම් වගේ. මම 2000 මෙහා ගැන කතා කරන්නේ මට හරියටම අවුරුද්ද මතක නැහැ. ඔය වගේ ඒවා අහලා තියෙනවා. පැහැදිලිද? දාගන්නකො BeCl2. ආයේ ඇලුමිනියම් එක. දැන් ක්ලෝරයිඩ් තමයි මම මේ කතා කරන්නේ. ගොඩක්ම ඕවා තමයි ක්ලෝරයිඩ් තමයි තියෙන්නේ මේ දෙන්නේ. ක්ලෝරයිඩ් දෙක තමයි අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නේ. ඇලුමිනියම් ක්ලෝරයිඩ්. ඇලුමිනියම් ගත්තොත් එහෙම කොහොමද ඉන්නේ? 13 වෙනි කාණ්ඩේ. ඇලුමිනියම් ආවර්තවගෙන 13 වෙනි කාණ්ඩේ. ඒ කියන්නේ යාගේ සංයුතිතාවය අසන්න 3යි. හරිද? මෙන්න මෙහෙම ඇලුමිනියම්. ඇලුමිනියම් ක්ලෝරයිඩ් හදන්නේ මෙහෙම. ඇලුමිනියම් ඉන්නවා මෙහෙම. අන්දන්න ඇලුමිනියම්ට සංයුතිතාවය 3 හින්දා එයා ඉලෙක්ට්‍රෝන 3ක් මෙහෙම දායක කරනවා මේ බන්ධනාදද්දී. හරිද? ක්ලෝරින් ගත්තොත් මෙහෙම ඉන්නවා. අර කතාන්නේ මේ ක්ලෝරින්ම තමයි. එයා 7ක් හදනවා මෙහෙම. එයාට ඔක්කොම 1 2 3 4 5 6 7යි මේකත් එක්ක 8යි. එයා 8 සම්පූර්ණ කරගන්න. බලන්න ඇලුමිනියම් මේ සම්පූර්ණ කරගනීද කියලා. ක්ලෝරින් මෙහෙම ඉන්නවා. මෙන්න මෙහෙම ඉන්නේ. හරි මෙන්න මෙහෙම නේ. බලන්න මේ බන්ධන 3යි හදන්නේ. බන්ධන 3ක් හදනවා. මේ රතු පානින් දාන්නේ. මේ බන්ධන 3. පැහැදිලිද? එතකොට ඇලුමිනියම් ඉලෙක්ට්‍රෝන කියත 1යි 2යි 3යි 4යි 5යි 6යි 8ක් නෑ 8 නෑ කො 8 අෂ්ටකේ නෑනේ අන්න ඔය දෙක තමයි වැදගත් දෙක දාගන්න ඕක මේක මොකද්ද AlCl3 මේක BeCl2 මේ අෂ්ටකය අඩුවෙන් 8ට අඩුවෙන් ඇලුමිනියම් හදාගන්න තියෙන්නේ හරිද විෂය නිර්දේශ ඔය දෙක තමයි ඉතින් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ දාන්න හරි ඊළඟ මාතෘකාව
ඊළඟ මාතෘකාව අෂ්ටකයට වඩා වැඩිපුර ඉලෙක්ට්‍රෝන තබා ගන්න. දෙක අෂ්ටකයට වඩා වැඩිපුර ඉලෙක්ට්‍රෝන තබා ගනිමින් බන්ධන සෑදීම. අෂ්ටකයට ඉලෙක්ට්‍රෝන වැඩිපුර තබා ගනිමින් බන්ධන සෑදීම. හරිද? දාගන්න ඕන. කියන්නේ අෂ්ටකයට වඩා වැඩිපුර ඉලෙක්ට්‍රෝන තියෙනවා එයාලා. 8ට වඩායි කියන්නේ 10 11 12 ඔය වගේ 8ට වඩා එයාලා ගාව තියෙනවා. දැන් මෙහෙම ගත්තොත් මේ මෙයාලා වගේ. හරිද? දැන් ගත්තොත් එහෙනම් මේගොල්ලෝ තුන්වෙනි ආවර්තයෙන් පල්ලෙහා. දැන් ආවර්තය වගේ වගුව ගත්තොත් එහෙනම් මෙහෙම. බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. මේ තුන්වෙනි ආවර්තයෙන් පල්ලෙහාට. මේ තියෙන තුන්වෙනි ආවර්තනේ 1 2 3. තුන්වෙනි ආවර්තයෙන් පල්ලෙහාට අහලා තියෙනවනේ ඩී කාක්ෂික තියෙනවා. ඩී කාක්ෂික. ඉස් ඩී කාක්ෂික තියෙනවා. ඩී ඇත. එතනින් පල්ලෙහා ඔක්කොම තියෙනවා. 2 ඩී කියලා කෙනෙක් ඉන්නවද? එහෙම කියනවා. එහෙම කෙනෙක් නෑ හරියට. දන්නවා ඉලෙක්ට්‍රෝන පිරෙන ක්‍රමය අවබෝධ ක්‍රමය අනුව 2D කියලා කෙනෙක් නැහැ. 1s2 2s2 2p6 විතරයි ඉන්නේ. 3s2. හරිද? මෙයාලට හැබැයි 3D කෙනෙක් ඉන්නවා. එයාලගේ හිස් 3D හිස් හරිද? 3D කාක්ෂිකයේ තියෙනවා. ඒ වුණාට එයා හිස් කොයි විදිහද? හරිද? කොහොම ඉන්නවා D. මේ 3D කාක්ෂිකයේ තියෙනවා. ඒ හින්දා එයාලට ගුවන් බහුබන්ධන හදන්න. පැහැදිලිද? දැන් උඩ අය 8 පිරෙන්න හැදුවේ. මෙයාලට බහුබන්ධන. ඉතින් බන්ධන ගොඩක් හදන්න පුළුවන්. හරිද? බන්ධන 4ක් 5ක් වගේ හදනවා සමහර අය. දැන් PCl5 වගේ කෙනෙක් ගත්තොත් එහෙනම් පොස්ෆරස් ඉන්නේ නේ. පොස්ෆරස් ගත්තොත් මෙන්න මෙහෙම කෙනෙක් හදලා. PCl5 PCl3 කියලා කෙනෙක් PCl5 ගමුකෝ. PCl5. මෙයා වෙන්නොත් එහෙනම් මෙහෙම ඉන්නේ. පොස්ෆරස් ඉන්නේ කීවෙනි ගානේද මේ? 1 2 3 4 5. ඇත්තටම මේක මෙහෙම කොහොම නෙමෙයි නම මම කියන්නේ රෝලේ වල විදියට ගත්තොත් එහෙනම් 15 වෙනි. පස්වෙනි ගානේ නෙමෙයි මේක ඇත්තටම 15. මම නිකන් කිව්වේ පහනේ තියෙන අවසානයේට. හරිද? ඊව මේ අරුබුදයක් කරගන්න එපා මේක 15 වෙනි ගානේ. හරිද? 1 2 මේක 13 14 15 විදියට යන්නේ 13 14 15 කාණ්ඩ විදියට යන්නේ අපි ඕලෙවල් කාලේ අරන් ඉගෙන ගන්න. හරිද? අවසාන ශක්තිය ඉලෙක්ට්‍රෝන 5යි. තේරෙනවද? මේක 5 නම් අවසාන ශක්තිය ඉලෙක්ට්‍රෝන 5යි. දැන් ෆොස්ෆරස් ටයි ඉලෙක්ට්‍රෝන 5ක් ඉන්නවා. 1යි 2යි 3යි 4යි 5යි. හරිද? ක්ලෝරින් 5ක් එක්ක බැඳින්නේ. ක්ලෝරින් 5ක්. ක්ලෝරින්ගේ අෂ්ටකයේ තියෙන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ක්ලෝරින්. ඔන්නෝම මේක මේ මෙහෙම අදින්නම්ද? ඔහොම පැහැදිලිද? PCl5 ගත්තොත් ඔන්න ඔහොම ක්ලෝරින් 5යි P1යි ක්ලෝරින් 1යි 2යි 3යි 4යි 5යි. පැහැදිලි. මේ තියෙන්නේ බන්ධන ටික. මේ තියෙන්නේ බන්ධන ටික. බලන්න බන්ධන කීයක් හදලාද මෙයා? 1යි 2යි 3යි 4යි බන්ධන 5යි. ඉලෙක්ට්‍රෝන ගත්තා දැන් ෆොස්ෆරස් කිය 8 පිරිලාද 8 ඉක්මවා ගිහලා බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මෙතන 10ක් තියෙනවා. ඕ 8. බහු බන්ධන හදලා. ඒකට හේතුව තමයි මෙයාගේ මේ ඩී කාක්ෂික තියෙන ඉන්නේ. පැහැදිලිද? ඕවා අහලා දිනවා කෙලින්ම ප්‍රශ්න වලට. දැන් හේතුව මොකද්ද? හේතුවත් එක්ක අනිවාර්යෙන් නැහැ. මේ කටපාඩම් කරගන්න එපා. හේතුව එක්ක මතක තියෙන්න ඕනේ. ඇයි මේ ෆොස්ෆරස් කොහොම අෂ්ටක ඉක්මවා බන්ධන හදන්නේ? දෙවන ආවර්තයෙන් පල්ලෙහා ෆොස්ෆරස් ඉන්නේ. දෙවන ආවර්තයෙන් පල්ලෙහාට ඩී කාක්ෂික තියෙනවා. ඩී කාක්ෂික හිස් ඩී කාක්ෂික තියෙන ඉඳ
අෂ්ටක ඉක්මවලා බන්ධන හදන්න පුළුවන්. ඕක තමයි උත්තරේ. හරිද? දාගන්න. ඉතින් තව ගොඩක් තියෙන SF6. ඕම ඉතින් ගොඩක් යාති තියෙනවා. දැන් මේ වගේ කෙනෙක් ඇදලා බලන්න. SF6. අපි ඉස්සරහට අදිනවා ඉතින් ඕවලු 20 දාගන්න ඕක. හරිද? දාගන්න ඕනේ. ඕක දාගෙන වීඩියෝ නවත්තලා දාගන්න වෙලා ඉන්න මම කියන්නේ යනවා. ඔය දාගෙන මෙහෙම ලියා ගන්න. ආවර්තිත බහුවේ දෙවන ආවර්තයෙන් පහළ මූලද්‍රව්‍ය වලට දෙවන ආවර්තයෙන් පහළ මූලද්‍රව්‍ය වලට D උප ශක්ති මට්ටමක් පැවතීම නිසා අෂ්ටකය ඉක්මවා බහුබන්ධන සෑදිය හැක. හරිද? දැන් ඕක තමයි උත්තරේ. අෂ්ටකය ඉක්මවලා බහුබන්ධන හදන්න පුළුවන් නේද? දැන් කතා කරේ. ඕක තමයි උත්තරේ. දාගන්නකො. හරි. දැන් ඔයිට අමතරව දැන් විශේෂ දැන් අපි දෙවෙනි මාතෘකාව තමයි කතා කරේ. දැන් තුන්වෙනි මාතෘකාව කතා කරනවා. මෙහෙම. දැන් ඔය අපි හැම ඉලෙක්ට්‍රෝනෙම කතා කරේ කොහොමද? යුගල නේද? ඉලෙක්ට්‍රෝන දෙන්න නේද බන්ධන හැදුවේ තිබ්බ විදිහයි දෙක දෙකනේ හිටියේ. දැන් සමහර අය ඉන්න මේ මෙහෙම. තනි ඉලෙක්ට්‍රෝනෙම යාගෙන ඉන්නවා. හරිද? අමුතුයි එහෙම. තනි ඉලෙක්ට්‍රෝන තියාගෙන ඉන්නවා. ඒව මතක තියෙනවා. හරිද? දැන් නයිට්‍රජන් වගේ කෙනෙක්ගේ සංයෝගයක් ගත්තොත් එහෙනම් මේ වගේ NO2 වගේ ඒවා. ඒගොල්ලෝ හදන්නේ තනි ඉලෙක්ට්‍රෝන තියාගෙන ඉන්නේ. හරිද? මාතෘකාවක් දාගන්න මේ මෙහෙම. ප්‍රධාන මාතෘකා තුනයි තියෙන්නේ. තුන්වෙනි එක තමයි මේක. එක්ක අෂ්ටක ඉක්මවල යන ඒවා, එක්ක අෂ්ටකෙට අඩුවෙන් හදන ඒවා. අනිත් අය අෂ්ටකයක් නෑ යාගේ. 8 නෑ කොහොමද? 8 නැතිවනේ කතා කරන්නේ මෙතන. 8 නෑ. තනි ඉලෙක්ට්‍රෝන තියාගෙන ඉන්නවා. හරිද? සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන ඔත්තේ සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන ඔත්තේ සංඛ්‍යාව පවත්වා ගනිමින් අෂ්ටක නීතිය ඉක්මවා බන්ධන සෑදීම. අෂ්ටක නීතිය ඔත්තේ සංඛ්‍යාව පවත්වා ගනිමින් අෂ්ටක නීතිය ඉක්මවා බන්ධන සෑදීම. හරිද? ඉලෙක්ට්‍රෝන ඔත්තේ සංඛ්‍යාවක් හරිනේ. අෂ්ටක නීතිය ඉක්මවා බන්ධන සෑදීම. හරිද? දැන් දාගන්න උදාහරණ. මේව අහලා තියෙනවා හරිද? නයිට්‍රජන්ගේ ප්‍රධාන ඒවා ටිකක් තමයි මේ කතා කරන්නේ. NO2 ඔය දෙන්න තමයි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. හරිද? දැන් මේ NO ඇදලා බලමු අපි. දැන් NO උදාසීනයි. උදාසීන කියන්නේ මම කියන්නේ. ඔව්. වායුවත් උදාසීනයි මම කියන්නේ. අයන නෑනේ මොකුත්. ඇනායනක් කැටායනක් එහෙම නෙමෙයි නේද මේක? එහෙනම් ඒකේ ආරෝපණ නැති වෙන්න ඕනේ. මේව තියෙන NO ඇත්තට. දැන් මෙහෙම ඉන්න නයිට්‍රජන් ගත්තොත් 15 වෙනි කාණ්ඩ නේද? අවසාන ශක්තිමය ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. ඒ ටික මම අදිනවා. 1යි 2යි 3යි 4යි 5යි ඔන්න ඔහොම 5ක් යනවා. හරිද? ඔක්සිජන් ගත්තොත් 16 වෙනි කාණ්ඩේ නේ. හරිද? එයාට ඉලෙක්ට්‍රෝන දෙකක් මදි. අෂ්ටකේ සම්පූර්ණ වෙන්න. 16 කියන 6 වෙනි අවසානයක් වෙයි ඉලෙක්ට්‍රෝන 6යි නේද? 6යි 7යි 8යි දෙන්නෙක් ආව නම් 8 වෙනව නේද? 6ට පස්සේ දෙකක් තිබුණා 8 නේද? හරිද? එතකොට ඔක්සිජන් මෙන්න මේ දෙකත් අර හවුලේ තියාගත්තොත් මොකද වෙන්නේ? 8ක් වෙනව නේද? ඔක්කොම. 6ක් ඉන්නවනේ. එයාගේ 6 අදිමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6යි යාටයිද 6යි. මේකයි 7යි 8යි. පැහැදිලිද? දැන් මේවදී මේ ඕලෙල් කාලෙත් කතා කරන මේ සරලව පැහැදිලි කරලා දෙන්නේ. හරිද? දැන් බන්ධන දෙකක් හැදෙනවා මේ 1යි 2යි. පැහැදිලිද?
දැන් බලන්නකො මේ මොකද්ද මේ තියෙන්නේ? යුග්ම ඉලෙක්ට්‍රෝනය. පැහැදිලිද? මේකෝ මේකේ 8ක් තියෙනවද නයිට්‍රජන් එක. පැහැදිලිද? මේක වැදගත්. මං කියන්නේ අෂ්ටකයේ නීතිය නෑ. හැබැයි තනි ඉලෙක්ට්‍රෝන. විශේෂයි නේද? දැන් ওই විදිහටම NO2 පොඩ්ඩක් try කරන්න බලන්න තනියෙන් අදින්න. වීඩියෝ එක නවත්තලා තනියෙන් අදින්න පොඩ්ඩක් try කරන්න NO2 එක. මම ඊළඟට අදිනවා. NO2 එක පොඩ්ඩක් අදින්න try කරන්න. හරිද? දැන් අපි NO2 හොම්ම අදිනවා. දැන් ඇදලා ඇති කියලා හිතනවා. හරිද? NO2 මෙහෙමයි තියෙන්නේ. මේක ඉතින් මේ ලුයිස් ව්‍යුව නැතුව ඔයාලට බැරි වෙයි සමහර විට. බලමු අපි. නයිට්‍රජන් මධ්‍ය පරමාණු විදිහට තියෙනවා. තාම ලුයිස් ව්‍යුව දැනලා තියෙන බැරි වුණත් කමක් නැහැ. කලින් ඇදලා තියෙන කෙනෙක් නම් තේරෙනවා අදින්න වෙන්නේ. හරිද? ඔක්සිජන් දෙන්නේ දෙපැත්තේ ඉන්නවා මෙතන. හරිද? ඔක්සිජන් දෙන්නේ කොහොමද? හරිද? දැන් බලන්න මම නයිට්‍රජන් අයිති මේව ගන්න. ඉලෙක්ට්‍රෝන පහක් ඉන්න 1 2 3යි 4යි 5යි. ඔක්සිජන් ඔක්කොම 6ක් ඉන්නවා නේද? 6ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරිද? මෙයාලත් 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරිද? දැන් බලන්න බන්ධන ගන්න. හැබැයි දැන් නයිට්‍රජන්ගේ මං කියව නයිට්‍රජන් ඉන්නේ මොකද්ද? දෙවන ආවර්තයේ දෙවන ආවර්තයේ අෂ්ටක නීතිය ඉක්මවන්න බෑ. අට ඉක්මවන්න බෑ නේද? හරිද? DA1 නෑ නේද? දැන් මෙතන බලමු නයිට්‍රජන් බන්ධන වල මේ නයිට්‍රජන් ඩයිදි ඔක්කොම නේ 1යි 2යි 4යි 6යි 8යි 9ක් කියලා. එහෙම තියෙන්න බෑ. පැහැදිලිද? එහෙම තියෙන්න බෑ. හරිද? දැන් මේක බැරි වුණා කමන්නේ. මේක අපි ඉස්සරහදී කතා කරමු. ඒකට මොකද කරන්නේ? නයිට්‍රජන් මෙහෙම මෙන්න මෙහෙම හැදෙන්න උතන. අපි ලුයිස් ගැන කතා කරමු. මේක තේරුණා නම් ඇති. මේක තේරුන්නේ නැතත් කමන්නේ. අපි ඉස්සරහදී අපි ආයෙ කතා කරනවා මේ වගේම. අදින විදිහ. හරිද? නයිට්‍රජන් මෙහෙම ඉන්නවා. එයාට අයිති ඉලෙක්ට්‍රෝන මෙන්න මෙහෙම තියාගෙන කෙනෙක් එක්ක හදනවා. මේවට සම්ප්‍රයුක්ත වීමෙන් අදින්නත් පුළුවන්. හරිද? ඔක්සිජන් මෙහෙම ඉන්නවා. තනි බන්ධනයක් හදාගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ඔක්කොම හරි. මේ ඍණාරෝපිත වෙනවා. හරිද? 1යි 2යි 3යි මේ ඉලෙක්ට්‍රෝන පිට කරලා ප්ලස් වෙනවා. හරිද? 1යි 2යි 3යි 4යි 5. ඔක්කොම ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි. නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන 5ක්නේ තියෙන්නේ. 6යි. සෝරි. නයිට්‍රජන් ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයද? 5යි. 1යි 2යි 3යි 4යි පස්වෙනි එක පිට කරලා ප්ලස් වෙලා. පැහැදිලිද? පස්වෙනි ඉලෙක්ට්‍රෝන පිට කරලා. පැහැදිලිද? ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන වැඩිපුර අරගෙන. දැන් ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 6යි. 2යි 4යි 6යි 7ක්. වැඩිපුර කෙනෙක් වෙන කෙනකින් අරගෙන. එහෙම කියලා හිතාගන්න. වැඩිපුර ඉලෙක්ට්‍රෝනයක් අරගෙන. මොකද වෙන්නේ? මයිනස් වෙලා. ඔක අපි ඉස්සරහදී කතා කරනවා. දැන් ආරෝපණ ව්‍යාප්තිය මේ ගැන අපි ලොකුවට කතා කරේ නෑ. දැන් මේක බැරි වුණාට කමක් නෑ. මේක තේරුණා නේද? ඒකේ ආරෝපණ නෑනේ. මේක අපි ඉස්සරහදී කතා කරනවා. විධිමත් ආරෝපණ ලකුණු කරන විදිහ, මේවට ධන එන විදිහ, ඍණ එන විදිහ ඊළඟ පාඩමේදී කතා කරනවා. ඊළඟ ස්ටෙප් එක අපි. හරිද? මේක තේරුණා නම් ඇති. තේරුණාද? දැන් මේකත් අෂ්ටකය වෙනස් නේද? පැහැදිලිද? දැන් ඕක තමයි අෂ්ටක නීතිය ඉක්මවලා යන ඒවා. ප්‍රධාන වශයෙන් මේ යුග්ම හදන්නේ මේ නයිට්‍රජන් කියවා තමයි. පැහැදිලිද? නයිට්‍රජන් මේ ඔක්සයිඩ් දෙක. හරිද? ගොඩක් තැන්වල අහලා තියෙනවා. හරිද? එහෙනම් ඒ කතන්දරේ ඉච්චරයි. හරි. අපි ඊළඟ මාතෘකාවට අපි එමු. ලුයිස් ව්‍යුහ අදින්න. හරිද? දැන් ලුයිස් ව්‍යුහ කියන කැලේ මෙතෙන් දැන් කලින් ඒවලත් අපි යන්දා තිත් දාලා යන්නේ ඔය ලුයිස් ව්‍යුහ තමයි. හරිද? ලුයිස් ව්‍යුහ ප්‍රධාන වශයෙන් කොටස් ප්‍රධානම අපි කතා කරන ඒවලින් දැන් කලින් යන්දා ලුයිස් තිත් ව්‍යුහ. ලුයිස් තිත් ව්‍යුහ, ලුයිස් තිත් ඉරි ව්‍යුහ. හරිද? හරිද? ඒ ආකාර විදිහට ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. හරිද? මෙහෙම ලුයිස් තිත් ඉරි ව්‍යුහ අංක 1 කියලා දාගන්න ලුයිස් තිත් ව්‍යුහ
හරිද? ලුයිස් තිත්තිහුව. හරි. දැන් ලුයිස් තිත්තිහුව තමයි අර කලින් යන්නේ. අර අපි ඒක දැන් අර කලින් බන්ධනත් එක්ක කලින් එකට සහභාගී වුණා නම් කලින් කෑල්ල බැලුවා නම් ඔයාලට තේරෙයි අර ඩොට් දාන්නේ ඉලෙක්ට්‍රෝන නේද? ඒ කියන්නේ හැම එකම ඩොට් වලින් තමයි දාන්නේ. තිත් වලින්. මෙන්න මේ තිතකින් ඉලෙක්ට්‍රෝනයක් මේ ලකුණු කරන්නේ. පැහැදිලිද? එහෙම තිත් වලින් ලකුණු කරන්නේ තිත් වලින් විතරක් ලකුණු කරනවා නම් ඒවට කියනවා ලුයිස් තිත් කියලා. සරලයි. තේරුණා? සාමාන්‍ය අත්දැකීම මේක තමයි. වාක්‍යයක් දාගන්නේ මෙහෙම. මෙහිදී සීළු පරමාණු වල ඉලෙක්ට්‍රෝන බන්ධන සාධන ඉලෙක්ට්‍රෝන තිත් වලින් ලකුණු කරයි. ඔච්චරයි. පැහැදිලිද? සීළු පරමාණු වල ඉලෙක්ට්‍රෝන තිත් වලින් ලකුණු කරනවා. හරිද? ඔය තමයි ලුයිස් තිත් ව්‍යුහ කියන්නේ. උදාහරණ විදිහට දාගන්න මේ Cl2. Cl. ක්ලෝරින්ගේ නේද මේව අදින්න පුළුවන් වෙනවා. ක්ලෝරින් ගත්තොත් එහෙනම් ක්ලෝරින්ගේ අවසාන ක්‍රමාංක ඉලෙක්ට්‍රෝන කීයද? 7යි. 17 වෙනි ගානේ ක්ලෝරින්. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මෙයාට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. තේරුණා? දැන් මොකද්ද වෙන්නේ? බන්ධනයක් හදලා. ඔක්කොම තිත් වලින් දාන්න. ඒක කඩේකින් දාන්න ඕනේ මම නිකන් මේ පැහැදිලි කරන බන්ධනේ නේද? තේරෙනවද? ඕක තමයි සරලම ලුයිස් තිත් ව්‍යුහ. හරිද? මේක මේ අතර දාගන්න පුළුවන් සමහර අය ඉතින් මෙහෙමත් දානවා. ඒක ප්‍රශ්නයක් නෑ. මෙහෙම දාන්නත් පුළුවන්. මෙහෙම දාන්නත් පුළුවන්. හරි. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. ඊළඟ මාතෘකාව දාගන්න ලුයිස් තිත් ඉරි ව්‍යුහ. දැන් ලුයිස් තිත් ව්‍යුහ දැම්ම දැන් ලුයිස් වෙන එක ලුයිස් තිත් ඉරි ව්‍යුහ. ඉරි ව්‍යුහ. ලුයිස් තිත් ඉරි ව්‍යුහ. මොකද්ද ලුයිස් තිත් ඉරි ව්‍යුහයක් කියන්නේ? ඒ කියන්නේ තිත් ඉරි. තිතකුයි ඉරකුයි. හරිද? ඒ කියන්නේ මේකේ වෙන්නේ ප්‍රධාන වශයෙන් මෙහෙමයි. ඔක්කොම ලකුණු කරනවා. සංයෝජකවතේ බන්ධන සෑදීමට සහභාගී නොවිච්ච ටික. හරිද? ඒවා තිත්. බන්ධන හදන ඒවා ඉරකි. හරි දැන් Cl2 අර විදිහටම ගත්තොත් මෙහෙම. අර කලින් තිත් ව්‍යුහේ යන්නේ මෙහෙමනේ. මෙහෙම යන්නේ නේද? මෙහෙම නේද? ඩොට් ටික පේනවද දන්නේ මෙන්න මෙහෙම යන්නේ. හරිද? දැන් මේකේ බන්ධන හදලා තියෙන්නේ මොකද්ද? බන්ධන හදලා තියෙන්නේ මොකද්ද? ඔය මැද දින එක්කනනේ. එයාව ඉරකින් විතරයි ලකුණු කරන්නේ. තිත් නෑ දැන්. මොකද්ද තිත් ඉරි ව්‍යුහයක් උත්. පැහැදිලිද? වාක්‍යයක් දාගන්න මේක අර්ථ දැක්වීම. පරමාණු වල සංයුජතා කවචයේ පරමාණු වල සංයුජතා කවචයේ බන්ධන වලට සහභාගී වූ පරමාණු වල සංයුජතා කවචයේ බන්ධන වලට සහභාගී වූ ඉලෙක්ට්‍රෝන යුගල දැන් ඉරක් ගහන්න ලක්ෂ දෙකක් එපා නේද? තනියකින් ඉරක් ගහන්න බෑ නේද? හින්දා යුගල ඕනේ අනිවාර්යයෙන්. මැච් වල ගත්තොත් රේඛාවක් අදින්න ලක්ෂ දෙකක් එපා නේද? ඉතින් මෙතන ලක්ෂ දෙකක් යා කළද මේ ඉලෙක්ට්‍රෝන. හරිද? නිකන් මැච් විදිහට තමයි කිව්වේ. හරිද? එහෙම හරි මතක තියාගන්න. ඉලෙක්ට්‍රෝන යුගලක් ඕනේ. මොකක්ද කිව්වේ? බන්ධන සෑදීම සහභාගී වෙන ඉලෙක්ට්‍රෝන යුගල පමණක් ඉරිවරින් ඒ කියන්නේ ඉරි කියන්නේ ඉරි වරහන් ඇතුළේ මෙහෙම ඉරිවරින් ලකුණු කර අනිත් ඉලෙක්ට්‍රෝන අනිත් සංයුජක කවච ඉලෙක්ට්‍රෝන තිත් වලින් ලකුණු කළ විට ලුයිස් තිත් ඉරි ව්‍යුහයක් ලැබේ. හරිද? පැහැදිලිද? අනිත් ඒවා ඉරි වලින් මේක ඉරෙන් ලකුණු කරා බන්ධන හදන එක අනිත් ඒවා තිත් වලින් ලුයිස් තිත් ඉරි ව්‍යුහ. අපි මෙතනින් අපේ සිලබස් එකේ අපි ලුයිස් ව්‍යුහ කියලා කතා කරලා තියෙන්නේ මෙන්න මෙයා තමයි කතා කරන්නේ. පැහැදිලිද? ලුයිස් තිත් ඉරි ව්‍යුහයක් තමයි දෙන්නේ. පහත ඒවල ලුයිස් ව්‍යුහේ අදින්න කියලා කිව්වහම මේ තිත් ව්‍යුහ අදින්නේ නැහැ. හරිද? තිත් ඉරි ව්‍යුහ ඉර බන්ධන හදන ඒවා ඉරි වලින්. අනිත් ඔක්කොම එක සැර ටික දාන්න ඕනේ ඩොට් වලින්. පැහැදිලිද? දෙනවා. ඕක තමයි ඉතින් සරලම අර්ථයක් කියන්නේ. හරි. දැන් මෙහෙම ලුයිස් ව්‍යුහයක් අදින්න දැන් මේ වගේ එකක් නම් අපිට කෙලින්ම පැහැදිලිනේ. මෙහෙම ටිකක් අර කලින් අපි කතා කරේ NO2 වගේ නැත්තම් කාබනේට
මේ අයන ඇනායනයන් විදින් කාබනීට අයනේ ඒ වගේ කෙනෙක් වදිද්දි පොඩ්ඩක් සංකීර්ණයි ලුයිස් වීහ නේද? අපිට හිතා ගන්න අමාරු වෙන්නේ නේද? බන්ධන කොහොමද කොහොමද ආරෝපණ කාට එනව නැද්ද? එතකොට අපි කිසියම් පියවර ටිකක් අනුගමනය කරනවා. හරිද? දැන් මේක සරලවම කියලා දෙන්නේ. ඔයාලට පස්සේ මතකෙන් දාන එක වෙනම එකක්. ඒකට ඇත්තටම හැදෙන විදිහ තමයි දැන් මේ කියලා දෙන්න යන්නේ. හරිද? දාගන්නකො මේ මෙහෙම පොඩි වාක්‍යයක්. ලුයිස් වීහ ඇදීමේදී පහත පියවර අනුගමනය කරයි. හරිද? ලුයිස් වීහ ඇදීමේ පහත පියවර අනුගමනය කරයි. හරිද? දැන් ඉස්සරහම ලුයිස් වීහ කදී දැන් මේ දැන් දෙන්නෙක් ඉන්නවනම් ලීසි. මධ්‍ය පරමාණු නැහැ දැන් කාබනේටේ වගේ මම අර ගත්ත උදාහරණ ගන්න කාබනේටේ වගේ ගත්තොත් ගොඩක් ඉන්නවනේ ඔක්සිජන් 3 දෙනයි කාබන් එක්කෙනයි. අමාරුවෙන් අදින්න නේද? කොහොමද අදින්නේ කියලා හිතා ගන්න බැහැ. ක්ලෝරින් වගේ නම් දෙන්න ඉන්නේ නේ. Cl Ca. ක්ලෝරින් වගේ නම් අවුලක් නැහැ. මෙහෙම දාගන්න හිතෙනවා. හැබැයි කාබනේටේ කොහොමද දාන්නේ? මෙහෙම දාලා කොහොමද තියෙන්නේ? මෙහෙමද තියෙන්නේ? මෙහෙම හිතා ගන්න බෑනේ මම මේ හිතා ගන්න බෑනේ කවුද මැදට ඉන්නේ අන්න තේරෙනවද? කවුද මැදට ඉන්නේ? අන්න ඒක ඉස්සෙල්ලා තීරණය කරන්න ඕනේ අදින්න ගන්න. තේරෙනවද? අංක 1 කියලා දාගන්න පියවර. අංක 1 මධ්‍ය පරමාණු. කවුද මැද ඉන්නේ? මධ්‍ය පරමාණු තෝරා ගන්න. ඉතින් මධ්‍ය පරමාණු තෝරා ගන්න. නැතුව ලුයිස් වීහ අදින්න බෑ. පැහැදිලිද? අංක 1 මධ්‍ය පරමාණු තෝරා ගන්න. හරිද? ඊට පස්සේ අංක 2 මධ්‍ය පරමාණු තේරුවා කියලා හිතන අංක 2ට මොකද කරන්නේ? සැකිල්ල නිර්මාණය කරනවා. මැද ඉන්න කෙනා දන්නවනම් අනිත් එක ඉරි කෑලි වලින් ගහලා සැකිල්ල දල සැකිල්ල. දෙන්නෙක් බන්ධනයක් හදව අනිවාර්යෙන් අඩුම තරම එක ඉරක් හරි තියෙන්න බෑ නේද? නැත්නම් බන්ධනයක් ඉන්නේ නැහැ. එහෙනම් දැන් කාබනේට ගත්තොත් මධ්‍ය පරමාණු එන්නේ මම කියන්නම්. කාබන් තමයි මැද ඉන්නේ. හරිද? සැකිල්ල ඔක්සිජන් 3 දෙනයි. මේක තමයි සැකිල්ල. අනිවාර්යෙන් එක බන්ධනයක් හරි තියෙන්න බෑ නේද? නැත්නම් මේක බන්ධනයක් වෙන්නේ නැහැ නේද? මේ වෙන කොහේ හරි තියෙනවා නේද? බන්ධනයක් අනිවාර්යෙන් එක බන්ධනයක් හරි තියෙනවා. ඕක තමයි සැකිල්ල කියන්නේ. කාබනේටේ ගත්තොත්. පැහැදිලිද? එහෙනම් අංක 2 කියලා දාගන්න. මධ්‍ය පරමාණු සොයාගත්තා කියලා දැම්මම ඒකේ අංක 2 සැකිල්ල නිර්මාණය කරන්න. සැකිල්ල නිර්මාණය කරන්න. හරිද? දැන් මම කියලා දෙන්න මධ්‍ය පරමාණු කොහොමද තෝරන්නේ කියලා. හරිද? මධ්‍ය පරමාණු තෝරද්දි මේ මෙහෙමයි තෝරන්නේ. වඩා විද්‍යුත් ඍණ කෙනා. කියන්නේ වඩා විද්‍යුත් ඍණතාවයෙන් අඩු කෙනා. මධ්‍ය පරමාණු වෙන්නේ විද්‍යුත් ඍණතාවයෙන් අඩු කෙනෙක්. දැන් විද්‍යුත් ඍණතාවයේ දල වශයෙන් ගත්තොත් එහෙනම් දල වශයෙන් ආවර්තිතවක මෙහෙම තියෙනවා නම් මෙහෙම ආවර්තිතවක තියෙනවා කියලා හිතන්නකෝ. හයිඩ්‍රජන් ඊඩියම් දලව විද්‍යුත් ඍණතාවය මේ අතර වැඩි වෙනවා. හරිද? විද්‍යුත් ඍණතාව දල වශයෙන් වැඩි වෙනවා. පැහැදිලිද? දල වශයෙන් නෑ හරියටම මේ වැඩි වෙන්නේ හැබැයි එකලක දෙන්නෙක් ගත්තොත් අපිට පෝලින් පරිමාණය බලන්න ඕනේ විද්‍යුත් ඍණතාවය බලන්න. විද්‍යුත් ඍණතාවයේ පෝලින් අගේ බලන්න ඕනේ. හරි. විද්‍යුත් ඍණතාව අගේ බලන්න ඕනේ. වයින්නේ පෝලින් වලින් නේද? අහලා ඇති. පෝලින් පරිමාණයෙන් වයින්නවා කියන්නේ. හරිද? දල වශයෙන් නෙවෙයි දැන් මේ ආවර්තයක දෙන්නෙක් කිරියොත් අපිට ලේසියෙන් විද්‍යුත් ඍණතාවය මෙන්නේ. පල්ලහැක් කෙනට වඩා උඩ එක්කෙනා වැඩි. අර එකලක දෙන්නෙක් ඉදි පොඩ්ඩක් මේ අගේ දැනන් ඉන්නේ. හරි. ඇත්තටම ගත්තොත් ඉතින් අර ඔක්කොම ඇදලා මේ ඕව මොකුත් බලන්නේ නැහැ. අදිද්දි අපිට අදින්න පුළුවන් ලේසි. හරිද? ඕව බල ඉන්න ඕනේ නැහැ. පස්සේ උරු වුණාන් පස්සේ. දැන් හිතන්නකෝ මම උදාහරණ දෙකක් දැන් මේ කතා කරනවා කාබනේටයි සල්ෆේට් වගේ කෙනෙක්. හරිද? මෙතනින් කාබනේට දැන් සැකිල්ල අදිනවා කාබනේට CO3 2- තමයි මෙයාගේ මේ සල්ෆේට මෙයාට කියන්නේ. SO4
2 minus පේන දිනේ SO4 2 minus මේ සල්ෆර් තියෙන්නේ SO4 2 minus හරිද දැන් මෙයාලගේ වීව අදින්නවා යන්නේ මම දැන් කිය වඩා විද්‍යුත්තාවේ අඩු කෙනා මධ්‍ය පරමාණු ඒක ලිව්වේ නෑ නේද සැකිල්ල ගාව සැකිල්ල ගාවින් පොඩි වාක්‍යයක් දාන්න හරි විද්‍යුත්තාවෙන් අඩු පරමාණුව බොහෝ දුරට මධ්‍ය පරමාණුව ලෙස යෙදේ. ඇතැම් අවස්ථා වෙනස් වෙන්න පුළුවන්. හරි බොහෝ දුරට මධ්‍ය පරමාණුව ලෙස 90ක් විතර මධ්‍ය පරමාණු විද්‍යාවේ වෙනවා. හරිද? ඊට අමතරව දැන් මේ හයිඩ්‍රජන් වගේ කෙනෙක් ගත්තොත් එහෙම ඒගොල්ලෝ මේ මධ්‍ය පරමාණුවක ඉන්නේ හයිඩ්‍රජන් ෆ්ලෝරින් හරි ඒක තියා ගන්නවා. හයිඩ්‍රජන් ෆ්ලෝරින් වැනි පරමාණු සාමාන්‍යයෙන් මධ්‍ය පරමාණු ලෙස නොයේදී. හරිද? දැන් මේ වඩා විද්‍යුත්තාවෙන් අඩු පරමාණු තමයි මැද ඉන්නේ. හරිද? දැන් කාබන් ගත්තොත් එහෙම කාබන්ගේ විද්‍යුත්තාවයිනේ පෝලින් පරිමාණය. ඒක දැනන් තියෙන්න ඕනේ වගුව. හරිද? කාබන්ගේ 2.5යි. ඔක්සිජන්ගේ 3.5යි. හරිද? ඒක ඉතින් මතක තියෙන ඇත්තම අතන්දර ඉතින් මතක ඔය විද්‍යුත්තාවය මතක තියෙනවා අඩු ඉතින් මතක තියෙන දේවල් තමයි දල වශයෙන් මතක තියාගන්න මෙහෙම වැඩි කියලා. අගේම ඕනේ නැහැ. මේ ගොඩක් දුරට ඉතින් මේක ඉතින් ව්‍යුහ ඇදලාම මේ අපිට තේරෙනවා කාබන් වගේ කෙනෙක් මැද ඉන්නේ ඔක්සිජන් එක බැලුවාම හරිද? ඒක ඇදලා හුරුවට තමයි ගොඩ දෙනෙක් දාන්නේ. ඉතින් මේව බල ඉන්නේ මේ ක්‍රමේ මේ දිග ක්‍රමේ මතක තියාගන්න. හරිද? ඒවලට අපි පස්සේ අදින්නේ තනිකර මතකේ. හරිද? සල්ෆර් එකත් සල්ෆර්ගෙත් ආසන්න 2.5යි. මෙයාගේ 3.5යි. හරිද? දැන් කාබනේට් එක ගත්තොත් කවුද මැද ඉන්න ඕනේ එහෙනම්? අඩු කවුද? අඩු කාබන්. කාබන් මැද ඉන්න. ඔහොම ඉන්න. ඉතින් ඊටු ටික වටේට ඔක්සිජන් දානවා 1යි 2යි 3යි. මේක තමයි සැකිල්ල. සැකිල්ලේදී මොකද කරන්නේ? ඉරකින් බන්ධනය සම්බන්ධ කරන්නේ. හරිද? ඕක තමයි සැකිල්ල. ඊට සල්ෆර් ගත්තොත් මෙන්න මෙතන හොඳට පේන්නේ සල්ෆර් මැද ඉන්නවා. සල්ෆර්ගේ 2.5යි ඔක්සිජන්ගේ 3.5. ඒක ඔක්සිජන් මෙතන. හතරක් ඉන්නවා. පැහැදිලිද? ඔන්න සැකිලි ටික. මේ දිනේ සැකිලි. හරි. දැන් අපි ওই දෙකම ඔහොම නෝට් එකේම ඇදගෙන යන් පල්ලෙහාට. හරි. ඔන්න සැකිල්ලෙන්ද. ඊළඟට කරන්නේ දැන් මේ එක එක පරමාණු ඔක්සිජන් ඉන්නවා, කාබන් ඉන්නවා. දැන් මේගොල්ලෝ ඇත්තටම එද්දි මෙයාලා ගාව තියෙන ඉලෙක්ට්‍රෝන ගාන ඉන්නේ. සංයුජතාවකවදී තියෙන මුළු ඉලෙක්ට්‍රෝන ගාන. ඒ ටික ගණනය කරනවා. එහෙනම් ඔක්සිජන්ගේ අවසන් ශක්තිය ඉලෙක්ට්‍රෝන කීයද? ඔක්සිජන් 16 වෙනි කාණ්ඩෙනේ නේද? 16 වෙනි කාණ්ඩේ අවශ්‍ය ශක්තිය ඉලෙක්ට්‍රෝන 6යි. හරිද? ඔක්සිජන්ල මෙයායි ගත්තොත් කාබනේට් එක අනුව කාබනේටේ 3 දෙනෙක් ඉන්නවා. 3 වරක් 6 18යි. හරිද? ඔක්සිජන්ගේ මුළු ඔක්සිජන් ඔක්කොම 18යි. කාබන් කීයද? කාබන් 14 වෙනි කාණ්ඩේ. ඒක කාබන්ගේ අවසන් ශක්ති මට්ටම 4යි. හරිද? මම මෙහෙම ලියලම් පෙන්නන්නම්. මේ තුන්වෙනි එක මම වාක්‍යයක් දෙන්න. හරිද? තුන්වෙනි එක හරිද? තුන්වෙනි එක කොහොම ලියන්නේ? ඔක්සිජන් ඔක්කොම 3යි. ආයි කියන්නේ ඔක්සිජන් අවසන් ශක්තිමාන ඉලෙක්ට්‍රෝන 6යි. 6 ඒවා 3. කීයද? 18යි. කාබන්ගේ කීවෙනි කාබන් එක්කෙනයි ඉන්නේ. කාබන්ගේ අවසන් ශක්තිය ඉලෙක්ට්‍රෝන 4යි. 4 ඒවා 1යි. නේද? 4. 8යි 4යි 12යි. 22යි. මුළු ඉලෙක්ට්‍රෝන වල මේ තියෙන්නේ. ඔන්න ඔය ටික ගණනය කරන එකයි තුන්වෙනි ස්ටෙප් එකේදී කරන්නේ අපි. හරිද? වාක්‍යයක් දාගන්න. සහභාගී වන මුළු ඉලෙක්ට්‍රෝන යුගල සහභාගී වෙන මුළු ඉලෙක්ට්‍රෝන යුගල ඕනේ. යුගල කියන කැලල පස්සේ දාමු. සහභාගී වන මුළු ඉලෙක්ට්‍රෝන ගණන සොයන්න. ඒ වගේ වාක්‍ය සහභාගී මුළු ඉලෙක්ට්‍රෝන ගණන. හරිද? සහභාගී වෙන මුළු ඉලෙක්ට්‍රෝන ගණන සොයන්න. මුළු ඉලෙක්ට්‍රෝන ගණන. හරිද? දැන් මෙතන ගත්තොත් එහෙම හැබැයි කාබනේටේ ආරෝපණයක් තියෙනවා. බලන්න හැම එකෙම ආරෝපණයක් තියෙනවා. පැහැදිලිද? ඔන්න ඔතන වැදගත් දෙයක් තියෙනවා. හරිද? ආරෝපණ ඇතිනම් වාක්‍යයක් දාන්න ආරෝපණ ඇතිනම් කියන්නේ ධන හෝ ඍණ
සමහරව ධන ආරෝපණ තියෙනවනේ NO2+ වගේ ආරෝපණ ඇතිනම් හරිද? ඉතින් දැන් ඍණ ආරෝපණයක් කියනවා ඍණ දෙකක් කියලා. එහෙනම් ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු කරනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු කරනවා. පැහැදිලිද? ධන ආරෝපණ දෙකක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන දෙකක් අඩු කරනවා. පැහැදිලිද? ඇත්තම කතන්දරේ දැන් කෙනෙක් ඉලෙක්ට්‍රෝන ගත්තොත් එහෙම එයා ඍණ. දැන් මම ඉලෙක්ට්‍රෝන මං ගත්තොත් එහෙම මට ඍණ ආරෝපණයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන වැඩිපුර මං ගාව තියෙනවා කියන්නේ මං ගාව අතිරික්තයක්නේ. ඒවල ඍණ. පැහැදිලිද? ඒකයි වැඩිපුර එකතු කරන්නේ. ඍණනේ දැන් CO3 2- නේ. වැඩිපුර ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන නේද? ඒ සැකිල්ල වැඩිපුර ඉලෙක්ට්‍රෝන දෙකක් කොයින් හරි අරගෙන නේද? පැහැදිලිද? ඒකයි ඍණ දෙකක් ගන්න. ආයෙම වැඩිපුර ඉලෙක්ට්‍රෝන ඍණ දෙකනේ. ඍණ දෙකකින් වැඩිපුර අරගෙන ඉඳලා ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු වෙන්න ඕනේ. පැහැදිලිද? ඔක්කොම කියද? මේ දෙක එකතු කරාම 24යි. මුළු ඉලෙක්ට්‍රෝන මම ඊ න කියලා දාන ඉලෙක්ට්‍රෝන ගණන කීයද? 24. තේරෙනවද? අර සහභාගී වෙච්ච ගානයි පිටින් ගත්ත ගානයි ඔක්කොම 24යි. දැන් ඔහොම බලන්න මෙයාගේ සල්ෆේට වල මුළු ඉලෙක්ට්‍රෝන ගන්න සල්ෆර් ගන්නවා. සල්ෆර් කීවෙනි ගන්න? එයාත් 16 වෙනි ගන්නනේ. එයාගේ ඉලෙක්ට්‍රෝන 6. එක සල්ෆර් ගෙනයි 6 වරක් එක 6. හරිද? ඊට පස්සේ ඔක්සිජන්. ඔක්සිජන්ගේ අවසාන ශක්තිය ඉලෙක්ට්‍රෝන කීයද? 6යි. 6 වරක් කීයද? 4යි. 4 දෙනෙක් ඉන්නේ. 1 2 3 4. 24යි. 30යි. හරිද? 30යි. හැබැයි සල්ෆේට 2- නේද? 2- නම් ඍණ දෙකනේ තියෙන්නේ. එහෙනම් ධන ඉලෙක්ට්‍රෝන දෙකක් නේද? ඍණ නම් දෙකක් එකතු කරලා ධන නම් අඩු කරනවා. හරිද? එහෙනම් ධන දෙකක්. කොහොම? 32යි. පැහැදිලිද? මුළු ඉලෙක්ට්‍රෝන ගන්න. ඉලෙක්ට්‍රෝන ගණන 32. පැහැදිලිද? ඔය අයනේ තියෙන මුළු ඉලෙක්ට්‍රෝන ගණන ඔය. හරිද? තරු ලකුණක් දාලා දාගන්න. අප අදිනු ලබන ලුයිස් ව්‍යුහය ආයනයක් නම්, ඒ කියන්නේ ධන හෝ ඍණ ආයනයක් නම්, ආයනයක් නම් අප අදිනු ලබන ලුයිස් ව්‍යුහය ආයනයක් නම් ඊට පස්සේ තරු ලකුණක් දාලා ඒක යටතේ ධන ආයනයක් නම්, ඒ කියන්නේ ප්ලස් විදිහට දිනනවා ධන ආයනයක් නම් මෙහෙම ධන ආයනයක් නම් එම ආරෝපණයට සමාන ඉලෙක්ට්‍රෝන ගණනක් අඩු කරන්න ධන කියන්නේ දීලා එම ආරෝපණයට සමාන ඉලෙක්ට්‍රෝන ගණනක් අඩු කරන්න. ඒ කියන්නේ මේකට මේකෙන් අඩු කරනවා කියලා කියන්නේ. හරිද? අර සහභාගී වෙන මුණු ගාණෙන් අඩු කරනවා. ඊළඟට තියාගන්න ඊළඟ තරු ලකුණ. එම ආයනයේ ඍණ නම් ඍණ ආයනයක් නම් සහභාගී වන මුළු ඉලෙක්ට්‍රෝන ගණනට ආරෝපණයට සමාන ඉලෙක්ට්‍රෝන ගණනක් එකතු කරන්න. ඍණ නම් එකතු කරනවා. ඍණ කියන්නේ මම අරගෙන වැඩිපුර තියෙනවා මං ගාව ඉලෙක්ට්‍රෝන ආරෝපණය ඍණ නේද? ඒ හින්දා තමයි ඍණ දාන්නේ. ඍණ දෙක කියන්නේ දෙකක් අරගෙන. පැහැදිලිද? ඍණ නම් එකතු කරන්න. හරිද? මේ දෙක දාගන්න එහෙනම්. ඊට පස්සේ ඔය දෙක දැන් තේරුම් අරන් දාගන්න මොකද්ද කරේ කියලා. හරි. එකතු කරන්න තියෙන්නේ. ධන නම් අඩු කරා ඍණ නම් එකතු කරා. හරි. අපි යනවා ඊළඟ ස්ටෙප් එකට ඕකේ. ඔය වෙලාව මදින වීඩියෝ එක නවත්තලා දාගන්න. ඊට පස්සේ 3 ලියවනේ. ඊළඟට 4 වෙනි ස්ටෙප් එක ඒක ලේසියි. 4 හරි 4 එතන මේක ගෙනින්නේ උඩින් දාන උඩ කැල්ල මගලා හරි 4 වෙනි හතර අංක 4 මොකද්ද කරන්නේ මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන යුගල ගන්නවා වෙනවා යුගල කියන්නේ දැන් මෙතන තනි ඉලෙක්ට්‍රෝන ගන්න ඉතින් දෙකෙන් බෙදන්න තියෙන්නේ පැහැදිලි ඉලෙක්ට්‍රෝන
මුළු ඉලෙක්ට්‍රෝන යුගල ගණන සොයා හරි සොයා මුළු ඉලෙක්ට්‍රෝන යුගල ගන්න හොයනවා සොයා හරිද දැන් මෙතන මේ සැකිල්ල මෙහෙම දියු මම කිව්වා සැකිල්ලට යුගල් කීයක් ගිහලා මේකේ යුගල කියන්නේ යුගල එකයි ඉලෙක්ට්‍රෝන දෙකයි හරි යුගල 1 2 3 එහෙනම් යුගල 3ක් කිහිල් ඉතින් අර තුන අඩු කරන්න ඕනේ තේරෙනවද දැන් හිතන්න මුළු ඉලෙක්ට්‍රෝන එක මෙතන 24 යුගල ගන්න කී හොයමු කාබනේ මුළු ඉලෙක්ට්‍රෝන යුගල ගන්න හොයනවා යුගල ගන්න 24 බෙදෙනවා දෙකකින් කීයද 12යි මේ දෙන්නේ CO3 2 C මුළු ඉලෙක්ට්‍රෝන යුගල 12යි හැබැයි තුනක් ගිහිල්ලා මේ බන්ධන හදන්න තුනක් ගිහිල්ලා මේ සැකිල්ලේ බන්ධන හදන්න ඉතුරු කීයද ඉතුරු කීයද එන 12 ඍණ 3 කීයද 12න් 3ක් ගියාම 9 හරිද ඉතිරි ඉලෙක්ට්‍රෝන යුගල මේ දෙන්නේ ඉලෙක්ට්‍රෝන මම අවුරෙන් දාන ඉලෙක්ට්‍රෝන යුගල එහෙනම් මෙතන ලියන්නේ මොකද්ද මුළු ඉලෙක්ට්‍රෝන යුගල ගණන සොයා ඉතිරි ඉලෙක්ට්‍රෝන යුගල සොයන්න පැහැදිලිද මුළු ඉලෙක්ට්‍රෝන යුගල ගන්නවල ඉතිරි ඉලෙක්ට්‍රෝන යුගල ගන්න ඇයි ඉතින් මෙතන අපි සැකිල්ලට දැම්මනේ ඉලෙක්ට්‍රෝන යුගල ගන්න ආපු අයින් මෙතන හදනවා බන්ධනයක් ඒතකොට ඒ ටික අඩු කරන්න ඕනේ ඒක හරිද දැන් ඔහොම අපිට පුළුවන් නේද සල්ෆේට් වලට කතන්දර ගන්න සල්ෆේට් වල කීය තිබ්බ 32යි 32 බෙදෙනවා දෙකෙන් යුගල ගන්නවා කීයද 16 පැහැදිලි 16 පේනවනේ 16 හරි ඉතින් 16යි සල්ෆේට් මෙහෙමනේ තියෙන්නේ මෙන්දා යුගල කීයක් ගිහලාද ඔක්සිජන් 4කට 1 2 3 4 එහෙනම් 16 ඍණ 4 තමයි ඉතිරි 16න් 4 ගියාම කීයද 12යි මේ ඉතිරි ඕකනේ පියවර ඉලෙක්ට්‍රෝන යුගල අන්න හරි ඒ පියවර හරි දාගන්නකො දැන් අකුරු පොඩ්ඩක් පොඩියෙන් තියෙන්නේ පොඩ්ඩක් මේ කල්පනාව ඇතුව අහගෙන ලියන්න හරි ඉතින් ඉලෙක්ට්‍රෝන යුගල ගන්න හොයනවා ඊළඟ පියවර තමයි අංක 5 අර ඉතිරි යුගල් ගන්න තියනව නේද මේ ඉතිරි 9ක් ඉතිරි ඔය 9 මේ වටේ තියෙන පරමාණු වල අෂ්ටකයේ පිරෙන විදිහට අට පිරෙන විදිහට පුරවනවා හේමත් පුරවඩ ඉතුරු ඉනං මැද ගිනාට දානවා තේරෙනවද ඉස්සෙල්ලා වටේ ටික පුරවලා බලනවා හේම පුරවල මක් ගාව ඉතුරුයි කියන්නකො එහෙනම් ඉතුරු ටික මැද ගිනාට දානවා වාක්‍යයක් දාගන්න ඉතිරි යුගල මගින් වටේ ඇති පරමාණු වලට ඉලෙක්ට්‍රෝන යොදා අෂ්ටකය සම්පූර්ණ කරන මේ වටේ ඉලෙක්ට්‍රෝන මම ඊළඟට කියලා දෙන්න එසේත් යෙදූ පසු ඉතුරු වේ නම් එහෙම වටේ වටක් දාලා ඉතුරු නම් පස්සේ මොකද ඉතුරු වේ නම් එසේත් යෙදූ පසු ඉතුරු වේ නම් මධ්‍ය පරමාණුවට යොදන්න හරි මධ්‍ය පරමාණුවට යොදන්න හරි අපි කතා කරමු කාබනේටය ගැන කාබනේටය මෙහෙම තියෙන්නේ හරි දැන් මොකද කරන්නේ කතන්දරේ කීයක් ඉතුරුද 9ක් ඉතුරුයි යුගල කියන්නේ ඩබල් 1යි 3යි හරිද 4යි 5යි යුගල 6යි හරිද 7යි 8යි
9. ඉතුරුද? නෑ. කොහොම තිබ්බ? පැහැදිලිද? ඉතුරු නෑ. ඉතුරු වුණොත් මැදට දානවා. පැහැදිලිද? දැන් ඊළඟට බලනවා සල්ෆේට් වලට යනවා. හරි. ඊළඟට සල්ෆේට්. සල්ෆේට් ගත්තොත් මෙහෙම හිටියේ. ඔක්සිජන් යුගල කීයක් ඉතුරු වුණාද? 12. දැන් ඔය 12 දානවා වටේ ටිකට. කොහොමද දාන්නේ? 1යි 2යි යුගල කියද්දි දෙකක් එකක් කියලා ගන්න ඈ. යුගල ඩබල්. 1යි 2යි 3යි කළු පෑනෙන් දාන්නකො. 3යි හරිද? 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. ඉතුරුද? නෑ. 12ම ඉවරයි. 12මම දැම්මා. පැහැදිලිද? ඕක තමයි කරන්න දෙන්නේ. දාගන්නකො. ඉලෙක්ට්‍රෝන 12ම දැම්මා. මෙයාගේ තිබ්බ 9ම දැම්මා. දාගන්නකො. දැන් අපි ගොඩක් දුරට සාර්ථකයි. මේ ඊළඟ ස්ටෙප් එකට යන්න. හරිද? දැන් මේ වටේ අයගේ අට පිරීලා නේද? වටේ එයාලට දැනෙනවා දැන් මම සම්පූර්ණයි. හරිද? එයා දැන් ස්ථායි වින්‍යාසයක් අරගෙන. එයාගේ අටක් තියෙනවනේ මේ බලන්න මේ ඔක්සිජන් ගන්නකොට 2යි 4යි 6යි මේ දෙකත් එක්ක 8යි. එයාගේ අට පිරීලා. හැබැයි මැද ගත්තොත් මේ කාබන් ගිහින් මැද ගත්තොත් අටක් තියෙනවද? 2යි 4යි 6යි විතරයි. ඊළඟ ස්ටෙප් එක තමයි මධ්‍ය පරමාණුවේ අෂ්ටකයේ පිරී නැත්නම් මෙහෙම ලියා ගන්න. මෙහෙම කියලා ඉන්නකො. මධ්‍ය පරමාණුවේ අෂ්ටකයේ පිරලා නැත්නම් මේ බාහිර තියෙන යුගලයක් දායක කරනවා. අෂ්ටකයේ පිරෙනකන් දායක කරනවා. මෙයාගෙන් දායක කරනවා ඊට පස්සේ මෙයාගෙන් දායක කරනවා. පැහැදිලිද? එහෙම කරන්න. ඊළඟට 6 වෙනි මධ්‍ය පරමාණුවේ අෂ්ටකය සෑදී නොමැති නම් මධ්‍ය පරමාණුවේ අෂ්ටකය සෑදී නොමැති නම් මධ්‍ය පරමාණුවේ අෂ්ටකය සෑදී නොමැති නම් බාහිර පරමාණුවක් මගින් ඉලෙක්ට්‍රෝන යුගල බාහිර පරමාණුවක් මගින් ඉලෙක්ට්‍රෝන යුගල දායක කර ෆයි බන්ධන සාදා දැන් ෆයි බන්ධනය හැදෙන්නේ ඩබල් බොන්ඩ් එකක් හැදුනොත් එහෙම ෆයි බන්ධන සාදා මධ්‍ය පරමාණුවේ අෂ්ටකය සම්පූර්ණ කරගන්න තේරුණා? මැද කෙනාගේ පිරලා නැත්තම් බාහිර කෙනාගෙන් දායක කරලා මධ්‍ය පරමාණුවේ අෂ්ටකය සම්පූර්ණ කරගන්න. තේරුණාද? දැන් මෙයාගේ බැලුවොත් එහෙම කොහොමද තියෙන්නේ? ඉතින් මෙයාගේ 6යි තියෙන්නේ. එහෙනම් මෙතන දෙන්නගෙන් මෙතෙන්ට දායක කරනවා. පැහැදිලිද? ඉලෙක්ට්‍රෝන යුගලක් දෙනවා. එතකොට හැදෙනවා මෙහෙම කෙනෙක්. කාබන් ඉන්නවා එහෙම. ඔක්සිජන් 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 අර බන්ධනයක් තව දැම්මනේ. අලුත් බන්ධන. මේක මම වෙන තැනකින් ඕනනම් දාන්නම්. ඉතින් නව බන්ධනයක් හැදෙනවා නේ. පැහැදිලිද? දැන් ඒතකොට මෙතන දෙන්නේ කඩුයි හරිද? ඒතකොට මෙතන දෙන්නේ දෙන්නයි නේ. 1යි 1යි යුගල 2යි හරිද? පටල ගන්න එපා. යුගල 2යි තියෙන්නේ. හරි. මෙයාලගේ අර ටික එහෙම ඉන්නවා. මෙයාලගේ අර යුගල ටික කොහොම ඉන්නවා. අරය විතරයි බන්ධන හැදෙන්නේ. 8ක් වෙනකම් විතරයි ඊට වඩා දාන්නේ. දැන් හරිනේ කාබන්ගේ 8 හරි නේද? 2යි 4යි 6යි 8යි. පැහැදිලිද? කාබන්ගේ අෂ්ටකය සම්පූර්ණ. සල්ෆර් ගත්තොත් එහෙනම් සල්ෆර්ගේ බලන්න. සල්ෆර්ගේ 8 හරිද? 2යි 4යි 6යි 8යි. සල්ෆර්ගේ 8 හරි. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. එහෙම අපි තියෙනවා. සල්ෆර් එහෙමම තියෙනවා. අපි ප්‍රශ්නයක් නැහැ. යාගේ 8 තියෙනවනේ මැදත් පිරීලා. හරි. කලින් තිබ්බ එක තමයි වෙන්නේ හරි. තේරෙනවනේ. සල්ෆර්ගේ 8 එහෙමම තියෙනවා. ඊළඟට අපි යනවා 7 වෙනි පියවර. දැන් මේ එක එක වල ආරෝපණ ගණනය කරනවා. හරි. මේවල තියෙන ආරෝපණ ටික. දැන් මේවල ඇත්තට මේ ව්‍යුහය ගත්තොත් කාබනේට කියන්නේ CO3 2- නේ. සල්ෆේට කියන්නේ SO4 2-.
හරිද? දැන් ඔය 2 මයිනස් වගේ ඒවා හැදෙන විදිහ තමයි දැන් ගන්න. දැන් මේකේ ගත්තොත් ආරෝපණයක් කොහෙවත් නැහැ. ඒ ඕලේ ආරෝපණ විධිමත් ආරෝපණ ලකුණු කරනවා. අංක 7. අංක 7 උඩින් මම දානවා අංක 7 ලියන්න. අංක 7. විධිමත් ආරෝපණ ලකුණු කිරීම. විධිමත් ආරෝපණ ලකුණු කිරීම. හරි. දැන් මෙහෙම මේ දක්වා එනවා දැන්. මැද කෙනාගේ තට සම්පූර්ණයි. වටයාගේ තට සම්පූර්ණයි. අන්තිමට මොනවද කරන්නේ? ආරෝපණ ලකුණු කරනවා. විධිමත් ආරෝපණ. පරමාණු විධිමත් ආරෝපණ ගන්න සූත්‍රයක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මේ ඕනම කෙනෙක්ගේ දැන් තියෙන ආරෝපණය මට කියව හැකියි. සුවිශ්වයේ ඕනම කෙනෙක් ආරෝපණය හොයන විදිය. කොහොමද හොයන්නේ? විධිමත් ආරෝපණය සමානයි විධිමත් ආරෝපණය සමානයි එයාගේ පරමාණුවේ සංයුත ඉලෙක්ට්‍රෝන ගානද අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ සංයුත ඉලෙක්ට්‍රෝන කිව්වම පටල ගන්න එපා අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගානම තමයි. පරමාණුවේ සංයුජතා ඉලෙක්ට්‍රෝන ගාන ඉලෙක්ට්‍රෝන ගණන එතන පොඩ්ඩක් ඉලෙක්ට්‍රෝන ගණන හරිද? සංයුත ඉලෙක්ට්‍රෝන ගාන අඩු කරනවා මෙන්න මේ ගැල අඩු කරනවා හරිද? එන අඩු කිරීම තියෙන්නේ මේ හරියන්නේ හරි. සංයුත ඉලෙක්ට්‍රෝන ගාන අඩු කරනවා සිග්මා කියන්නේ සිග්මා නෙමෙයි බන්ධන ගණන පරමාණු නැති බන්ධන ඉලෙක්ට්‍රෝන ගන්න. බන්ධන ඉලෙක්ට්‍රෝන ඔක්කොම කීයද? බන්ධන ඉලෙක්ට්‍රෝන කාබන් ගේ තියෙන 1 2 3 4යි නේ. හරි. බන්ධන ඉලෙක්ට්‍රෝන කියද්දි මේ බන්ධන ගණන කියලා දෙන්නනම් හරි ඒක ගොඩක් ලේසි ඊට වඩා. හරි දැන් මේ පාඩම් කරන්න ලේසියට බන්ධන කියලා දාන්න. බන්ධන ගණන දැම්මම ලේසි ඉලෙක්ට්‍රෝන යුගල කියන ඕනේ නැහැ බන්ධන ගණන කියලා දාන්න. හරි. බන්ධන කියද 1 2 3 4යි. බන්ධන එක සැර කියද? නේ? එක සැර නෑ දැන් මෙතන බිඳුවයි. 4න් 4ක් බිඳුවයි. එහෙනම් මේ කාබන් ආරෝපණයක් නෑ. පැහැදිලිද? එහෙනම් කාබන් ආරෝපණයක් නෑ. හරි දැන් කාබන් ආරෝපණය බිඳුව. දැන් මෙතනම මම හොයනවා දැන් ඔයාලා හොයන්න වෙන පල්ලෙහාට තියෙනවනේ. ඔක්සිජන්. මේ ඔක්සිජන් බලන්න. මෙතන දාන්න මම මේ ඔක්සිජන්. මෙතන ඔක්සිජන් බලන්න. ඒකට මෙහෙම කරන්නම්කෝ මම මේ පැකිල්ල මෙතන අදින්න ආයේ. පැකිල්ල කියන්නේ අපි මෙච්චර කරලා ඇදපු එක. හරිද? කොහොමද ඉතින්? දැන් කාබන්ගේ බිඳුවයි කියලා මම දන්නවා. මෙතන බිඳුවයි හරිද? මෙයාගේ බලනවා. එයාගේ ඔක්සිජන්ගේ අවසාන ශක්තිය ඉලෙක්ට්‍රෝන 4යි. සංයුතකවදී ඉලෙක්ට්‍රෝන කියන්නේ ඔක තමයි 4. 4 නෙමෙයි සෝරි 6යි නේ. 4 කොයි 6යි? 6. 6න් අඩු කරනවා. බන්ධන ගණන. මෙයා හදලා තියෙන බන්ධන ගණන කීයද? 1යි 2යි. බන්ධන දෙකක් හදලා. ධන එකසර. එකසර කීයද? 1යි 2යි 3යි 4යි. එකසර ගද්දි මේ එක එක ගන්න. බන්ධන ගණන ගද්දි බන්ධන ගන්න. හරි. බන්ධන 1යි 2යි. නැතුව මේ බන්ධන ගද්දි මෙතන 4 දාන්නේ හරිද? පටල ගන්න එපා. බන්ධන දෙකයි නෙවෙයි. එකසර ඔක්කොම කීයද? 1යි 2යි 3යි 4යි. නිදහස් එකසර මේ මේවා නෙමෙයි බන්ධන එකසර නෙමෙයි. කොහොම කියද? 6 ඍණ 6 බිඳුව. එතනක් බිඳුව. දැන් මෙතන බලන්න. හරි. එතන බලන්න. එතන කීයද? ඔක්සිජන්ගේ මං කිව්වා 6යි තියෙන්නේ. සංයුතකවතේ 6යි. 6 ඍණ බන්ධන 1යි.
ඉලෙක්ට්‍රෝන කීයද? නිදහස් ඉලෙක්ට්‍රෝන 1 2 3 4 5 6යි. 7යි. 6 ඍණ 7. ඍණ 1යි නේද? 6 ඍණ 7 කියන්නේ. පැහැදිලිද? එයාගේ ඍණ 1 වුණා. මෙයාගෙත් එහෙන ඍණ 1ම නේ මේ යාමනේ තියෙන්නේ මේ විදිහමනේ තියෙන්නේ මේ තනි බන්ධනය එකසර ඔක්කොම 6යි. එයාත් ඍණ 1යි. තේරෙනවද? ඔන්න ඔහොම විධිමත් ආරෝපණය ගණනය කරනවා. හරිද? දැන් ඔයගොල්ලෝ ඔය විදිහට සල්ෆගෙත් ගණනය කරන්න බලන්න. ඔය විදිහට සල්ෆගෙත් හොයන්න. වීඩියෝ නවත්තලා හරි හොයන්න. පැහැදිලිද? දැන් මම සල්ෆගේ හොයන විදිහ දාන්නද ඕක? මම හිතනවා ඔයගොල්ලෝ හොයලා ඇති කියලා. සල්ෆ හරිද? සල්ෆගේ මෙහෙමනේ තිබ්බේ. ඔක්කොම දැන් මෙතන එක ඔක්සිජන් කෙනෙක් ගිහුවාම අනිත් ඔක්කොම මේ වගේ නේද? පැහැදිලිද? එක ඔක්සිජන් කෙනෙක් ගිහුවම මේ වගේනේ. දැන් අතනත් ඔය එකම තමයි ආරෝපණයෙන් බලමුකෝ. ඔක්සිජන්ගේ සංයුතාවය 6යි නේද? අවසානයක් ඉලෙක්ට්‍රෝන 6යි. 6න් අඩු කරනවා. බන්ධන 1යි. එකසර 1 2 3 4 5 6. 6 7ක් ගියාම ඍණ 1යි. එහෙනම් මේ හැම එකෙම ඍණ 1 ගන්න. මෙයාගේ ඍණ 1යි. ඍණ 1යි. හරිද? ඍණ 1 ගන්න ඉන්නේ. සල්ෆ ගන්නවා. සල්ෆ. සල්ෆ කීයද? එයාගේ සංයුතාවය 6යි. 16 වෙනි කාණ්ඩ. 6 ඍණ. බන්ධන. බන්ධන කීයද? 1යි 2යි 3යි 4යි. ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන නැහැ. ඉලෙක්ට්‍රෝන බිඳුවයි. නේද? 6න් 4ක් 2යි. ධන 2. මෙයාගේ ධන 2. වටේ ඔක්කොම ඍණ වෙලා බැඳගෙන ධන 2 වෙලා. පැහැදිලිද? හරිද? දැන් ඔක දාගන්නකො. ලකුණු කරේ නැත්තම්. පැහැදිලිද? දාගන්න. හරි. දැන් අවසාන පියවර අපේ. මේ තමයි ලුයිස් විහේ සාධන අවසාන පියවර. අවසාන පියවර තමයි දැන් ඔය කෙනෙක්ගේ ආරෝපණ ව්‍යාප්තිය වැඩි නම් හරි දැන් මංගාව ආරෝපණ ව්‍යාප්තිය වැඩි නම් කියන හැමතැනම ඍණායන ධනායන ඉන්නවා හරිද උදාසීනව ඉන්න කැමති නේද ඕනද එහෙම කිව්වොත් කොහොමද දැනින් දැනින් ධනාරෝපණ ඍණාරෝපණ දිනනට තමයි යා අස්ථායි නේද හැමතැනම ආරෝපණ ව්‍යාප්තිය වැඩි වුණාම අරදරයි මම ඍණ ආරෝපණය නම් මංගාවට ධනාය ආකර්ෂණය වෙලා එනවා දැන් මම උදාසීනයි නම් හරිද ධනත් නැහැ ඍණත් නැහැ එහෙනම් ආකර්ෂණය වෙලා ඉන්නේ ධන ඉන්නෙත් නැහැ ඍණ ඉන්නෙත් නැහැ හරිද එහෙනම් විදිහ තේරුම් ගත්ත හැකි හරිද මේ එහෙම තමයි අර්ථ දැක්වීම හරිද නිකන් කැමති විදිහකට ඔයා හිතා ගන්න ආරෝපණීය ආප්තිය අඩුයි නම් වෙන අය මංගාවට ආකර්ෂණය වෙන්නේ නැහැ හරිද දැන් මේ සල්ෆරත් මේ සල්ෆේට කැලේ බලන්න මේ හැමතැනම ඍණ මැද ධන වටේම දිනවා හරිද හැබැයි මෙයාගේ මේ ඍණ තැන් දෙකක විතරයිනේ මෙයාගේ මේ හැමතැනම ඍණ ඊළඟ ස්ටෙප් එක තමයි අපි ආරෝපණ ව්‍යාප්තිය අවම කරනවා ආරෝපණ ව්‍යාප්තිය අවම කර හැකි කොහොමද මේ වටේ තියෙන අය පයි බන්ධන හදලා මැද අයට දායක කරලා මොකද වෙන්නේ මේ ධන දෙක බිඳුව වෙලා උදාසීන තත්ත්වෙට යනවා හැකි හරි අපි කරන විදිහ බලමු තේරුම් නැතුව කවන්නේ දැන් කිව්වේ ඊළඟ එක තමයි හැබැයි දැන් මෙතන මේ අෂ්ටකේ ඉක්මවන්න පුළුවන් වෙනව නේද දැන් මම කිව්වනේ මෙතන අට විරිච්ච අය ඉන්නේ දැන් ඔක්කොගෙම අට සම්පූර්ණ තව බන්ධන හදන්න පුළුවන් නම් හදනවා පැහැදිලිද තව බන්ධන හදන්න පුළුවන් නම් හදනවා ආරෝපණ ව්‍යාප්තිය අවම වෙන විදිහට පැහැදිලිද දැන් මෙයාගේ එහෙම බන්ධන හදන්න බෑනේ කාබන් කියන්නේ දෙවෙනි ආවර්තයේ කෙනෙක් තේරෙනවද දෙවෙනි ආවර්තයෙන් 15 විතරයි බහු බන්ධන හදන්න පුළුවන් සල්ෆර්ට බහු බන්ධන හැදෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ එහෙනම් මොකක්ද ඊළඟ කරන්නේ වාක්‍යයක් දාගන්න මධ්‍ය පරමාණුව අෂ්ටකයේ ඉක්මවා යා හැකි මධ්‍ය පරමාණු අෂ්ටකයේ ඉක්මවා යා හැකි පරමාණුවක් නම් එන අට ඉක්මවන්න පුළුවන් පරමාණුවක් නම් එය
බහුබන්ධන සාදා ආරෝපණ ව්‍යාප්තිය අවමවන ආකාරයට සකසන්න. ඕක තමයි අවසාන පියවර. හරි. සකසා ආරෝපණ ලකුණු කරන්න. හරි. මධ්‍ය පරමාණු අෂ්ටක ඉක්මවා හැකි පරමාණුවක් නම් හරිද? ඒ බහුබන්ධන සාදා ආරෝපණ ව්‍යාප්තිය අවමවන ආකාරයට සකසා ආරෝපණ ලකුණු කරන්න. පැහැදිලිද? දැන් කාබනේට් එක ගත්තොත් කාබනේට් ඉතින් බහුබන්ධන හදන්න බෑ ඔයිට වඩා. අෂ්ටක ඉක්මවන්න බෑනේ කාබනේට්. ඒතර මෙහෙම ලකුණු කරලා. ඕක තමයි අවසාන විදිය. ඊට වඩා ඉතින් කාබනේට් අදින්න 아무තු ව්‍යුහයක් නැහැ. හරි. ඔහොම තියෙනවා. ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන ඔහොම තියගෙන මෙතනින් ඍණ එක දාන්න. ඍණ දානවා. හරි. දැන් එක දාන්න ඕනේ නැහැ. සාමාන්‍ය මෙහෙම ඉරකින් දාන්නේ ඍණ කියන එක. හරිද? මේ ඍණ කියන එකක් තියෙන. හරිද? මෙතනින් ඔක්සිජන් දානවා මයිනස්. හරිද? දැන් මුළු ආරෝපණය කීයද? කාබනේටි ඍණ 1යි ඍණ 1යි ඍණ 2යි නේද? කාබන් එක්කින ඔක්සිජන් 3යි 2 මයිනස්. හරිද? ඔන්න ඔලු විශ්ලේෂණය යන්න. පැහැදිලිද? දැන් සල්ෆේට් එක දාලා බලමු. සල්ෆේට් එක ගත්තොත් එහෙනම් මෙතන ධන දෙක තියෙනවනේ. මෙහා ඍණ එක තියෙනවා. මම දන්නවා මෙතනින් මෙහෙම ඉලෙක්ට්‍රෝන දෙකක් මෙතෙන් දානවා. හරි. බහුබන්ධන හදන්න පුළුවන්. මම දන්නවනේ. මෙහෙම ඉන්නවා. සල්ෆේට් එක. හරිද? කොහොම හිටියන්නේ? කොහොම හිටියේ? දැන් මෙහෙම තුනක් ඉදපු එකේ මෙතනින් ඉලෙක්ට්‍රෝනයක් දානවා. හරි. මොකද එන්නේ කියලා බලන්න. ඩබල් බොන්ඩ් එකක් හැදෙනවා. හරි. ඊට පස්සේ මෙතනිනුත් අර විදිහටම ඉලෙක්ට්‍රෝන යුගල කර දැම්මා. එතකොට ඉලෙක්ට්‍රෝන යුගල දෙකයි ඉතුරු. හරිද? මෙතන අර විදිහටම තියාගන්න. ඔක්කොම දාන්නෙත් නෑ. හරිද? හැමෝගෙම දැම්මොත් එහෙම තවත් ආරෝපණ ව්‍යාප්තිය අවුල් වෙනවා. හරිද? දැන් මේක තේරෙයි පස්සේ අදිද්දි. දැන් මෙතන ඍණ 1 විදිහට ඉන්නවනේ. ඍණ 1යි ඍණ 1යි. මම දන්න ඔක්සිජන් මේක කටපාඩමින් ගන්න මෙතනින් පස්සේ. ඔක්සිජන් බන්ධන දෙකක් හදලා ඉලෙක්ට්‍රෝන දෙක ගන්න තියාගෙන හිටියොත් මොකද මේ ආරෝපණය ගණනය කරලා හොයන්න පුළුවන්. දැන් මෙතන තේරෙනවනේ බිඳුවයි කියලා. ඉස්සරහටදී ඔය මතක තියාගන්න. ඔක්සිජන් තනි බන්ධනයක් හදලා මේ විදිහට ඍණ 1යි බන්ධන දෙකක් හදලා මෙයා කරද්දි බිඳුවයි. ඉතන බිඳුවයි. බිඳුවයි. සල්ෆර් විධිමත් ආරෝපණය හොයලා බලන්න. සල්ෆර් ඊ විධිමත් ආරෝපණය. සංයුතාවේ 6යි බන්ධන 6 ඍණ බන්ධන කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. එකසර බිඳුවයි. ආරෝපණය බිඳුවයි. දැන් ස්ථායේනේ. තැන් දෙකක විතර ආරෝපණය. පැහැදිලි. ඕනවා තව බන්ධනයක් මෙතන දාලා බලන්න. එතකොට සල්ෆරට ධන එනවා. ධන නේ සල්ෆරට ඍණ එනවා. දාලා බලන්න එතකොට ඒ කරදරයි. පැහැදිලි. සාමාන්‍යයෙන් මේ ඍණ 1 තැන් දෙකක තියෙන එක ස්ථායි ඍණ 2 ආරෝපණය කරලා. ඍණ 2ට වඩා ඍණ 1 කියන කෙනා ස්ථායි මේ ස්ථායිතාවය විශාල අතරින් ස්ථායිතාවය වැඩි. හරිද? ස්ථායිතාවය වැඩි. එහෙනම් සල්ෆේට් වල කිව්වේ ඕම එනවා. මේක තමයි සල්ෆේට් වල කිව්වේ. පැහැදිලිද? මේ මොකද? සල්ෆර් එක්කෙනයි ඔක්සිජන් 4යි. SO4 -1 -1 2 -1. ඔන්න සල්ෆේට්. හරිද? සරලයි. ඔහොම තමයි අදින්නේ. SO4 2- කියන කෙනා. ඕක තමයි ලුයිස් විහක් අදිනවා කියන්නේ. දැන් ඊළඟට අපි ඉතින් ඕක මතකින් අදිනවා. හරි. දාගන්නකො. ඔච්චරයි ලුයිස් විහක් කියන්නේ. අපි ඊළඟදී බලමු මේ කොහොමද අදින්නේ කියලා. හරිද? එහෙනම් ලුයිස් විහ අදීමේ පියවර ටික ඕක තමයි. දැන් ඕනම කෙනෙක් කොයි විදිහට අදගෙන නැදෙන යයි. පස්සේ අපි කරන්නේ දැන් මේ වගේ අර බන්ධන දෙකක් හදලා මේව දෙපම මේව මතකින් දානවා. පැහැදිලිද? කාබන් බන්ධන 4ක් හදන්න හැදුවාම උදාසීනයි. ඔය ඔන්න ඕව මතකින් දාන්න. නැතු ඔය විභාගෙදී ඕව ගණනය කර කර පියවර 8කට යන්න ගියොත් එහෙම ඔයාලට වෙලා මදි. තේරෙනවද? මේ ප්‍රශ්න විතර එහෙම උනොත් හදන්න වෙයි. පැහැදිලිද? ඒ හින්දා මේව මතකින් දානවා ඊළඟට ඉන්නේ. හරිද? දාගන්නවා. හරි. අපි දැන් ව්‍යුහය හා බන්ධනය යටතේ දැන් මේ අපි ටික ව්‍යුහ ටිකක් අදිමු.
ලුයිස් CO ටික. හරිද? කෙනෙක්ට පැටලෙනවා නම් අර කලින් ගන්නපු දිග ක්‍රමයෙන් හදන්නත් පුළුවන්. හරිද? හැබැයි මං කියන්නේ මෙහෙම ලේසි දැන්. ඔය ඒ ක්‍රමේ තමයි ඇත්තටම. මේකට බේසික් එක හරිද? පදනම. හරිද? මේක තමයි කෙටි ක්‍රම. දැන් මම කියලා දෙන්නේ නැහැ. හරිද? කෙටි ක්‍රමයෙන් තමයි විභාග තිබුණත් අදින්නේ. හරිද? දැන් ගොඩක් අය නම් ඇත්තටම මේවා ඇදලා ගණන් හදලා ඉස්සරහට යද්දී ඇත්ත කතන්දරේ මේවා මතකයි. view එකක් දුන්නේ ගමන් හරියටම වැඩ කරපු ළමෙක්ට නම් මේ view එක ඔය මොකුත් ඕනේ නැහැ. එයා කෙලින්ම ඇදලා දානවා මතකයි. හරිද? ඒ විදිහට ඇදලා දාන්නත් පුළුවන්. හැබැයි දැන් මුලින්ම ඉගෙන ගන්න කෙනෙක්ට ඉතින් එහෙම බෑ. ඒකට ඉතින් ඔයා පොඩ්ඩක් කෙටි ක්‍රමයේ බලන්න ඕනේ දැන්. මේ මෙහෙමයි ගන්න. දැන් ඔක්සිජන් වගේ කෙනෙක් ගත්තොත් එහෙම යා දිත්ත බන්ධනය හැදුවොත් උදාසීනයි. මෙහෙම දිත්ත බන්ධනය හදලා කොහොම ඉන්නනම් උදාසීනයි. එයාගේ ආරෝපණයක් නැහැ. හරිද? එයා කැමතිත් එහෙම. හරිද? නයිට්‍රජන් වගේ කෙනෙක් ගත්තොත් එහෙම. නයිට්‍රජන් කැමති බන්ධන තුනක් හදන්න. ඒ 2p3 තියෙන. නයිට්‍රජන් බන්ධන තුනක් හදලා එකසර දෙකක් තියෙද්දි උදාසීනයි. එහෙම ඉන්න තමයි කැමති. හරිද? කාබන් වගේ කෙනෙක් කැමති බන්ධන දෙකක් හදන්න. මේ දෙපැත්තෙන් හරි තනි පැත්තෙන් තුනක් හදලා එක පැත්තකින් එක්කෙනෙක් හරි බන්ධන ඔක්කොම හතරක් හදන්න. තුනක් නෙමෙයි හතරක්. කාබන් බන්ධන හතරක් හදන්න. හරිද? පැහැදිලිද? දැන් ප්‍රධාන වශයෙන් ගත්තොත් ඔය නේද? හයිඩ්‍රජන් කැමති තනි බන්ධනයක් හදන්න කොහොම ඉන්න? හයිඩ්‍රජන් ක්ලෝරින්. හරි. ඔය ටික ඕනනම් දාගන්න. දැන් හිතන්නකෝ දැන් මේ ඔක්සිජන් ඔහොම ඉන්නේ නැතුව මේ විදියට එනවා. තනි බන්ධනයක් හදා මෙහෙම මේ බන්ධනය උගලේ මෙහාට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? දැන් මේ ආරෝපණ ලකුණු කරන මම ලකුණු කරන කෙටි ක්‍රමය. හරිද මේ කියලා දෙන්නේ? පේන්නේ නේ. මෙහෙම. ආරෝපණ ලකුණු කර කෙටි ක්‍රමයක් මම කියලා දෙන්නේ. ඔක්සිජන් මෙහෙම ඉන්නවා. දැන් තනි බන්ධනයක් හදන් අර විදිහට මෙහෙම ඉන්නවා කියලා හිතන්නකෝ. පැහැදිලිද? පේනවද නේද ඒක? කොහොමද ඉන්නේ? ඉලෙක්ට්‍රෝන ඔක්කොම ගියද දැන් 6යි. ඔක්සිජන්ට අයිති කීයද? මම එහෙවොත් ඔක්සිජන් සාමාන්‍යයෙන් ඉන්න ඔක්සිජන් කෙනෙක්ට අයිති කීයද? 6යි නේද? ඔක ඉන්න 6 වෙනි යට නේ කියන්නේ 16 වෙනි කාරණේ ඉන්නේ. කියන්නේ ඉලෙක්ට්‍රෝන 6යි. දැන් මෙතන කීයක් තියෙනවද ඔක්සිජන් අයිති ටික? 1 2 3 4 5යි 6යි. මෙයත් අයිති නේද? බන්ධනේ හදලා තියෙන්නේ. එයත් අයිති නේද? මෙයත් ඔක්සිජන් අයිති මේ විදිහට බැලුවොත්. ඔක්සිජන් ඔක්කොම ගියද 1 2 3 4 5 6 7යි. වැඩිපුර කෙනෙක්ව අරගෙන. එහෙනම් මයිනස්. පැහැදිලි. ඔක්සිජන් සාමාන්‍යයෙන් ඉන්න ඕනේ 6යි. මෙතන බැලුවොත් මේ ඔක්සිජන් ඔක්කොම අයිති ටික 7ක් වෙලා. වැඩිපුර එක්කෙනෙක් ඉන්නවා 6ට එකක් කියලා දුන 7. එන රීට්. පැහැදිලිද? කොහොමයි ගන්න. නයිට්‍රජන් ගත්තොත් එහෙම. දැන් නයිට්‍රජන් බන්ධන 4ක් හදනවා කියන්නේ. නයිට්‍රජන් බන්ධන 4. දැන් ඔක් කැමති විදිහට දාගන්න පුළුවන් හරිද? මේ අතර මේ බෑනේ දාන මේ අතර නයිට්‍රජන් බන්ධන 4ක් හදලා ඉන්නේ. හරිද? එතකොට 8ම පිරෙනවනේ නයිට්‍රජන්. අෂ්ටකේ සම්පූර්ණ වෙන 2යි 4යි 6යි 8යි. 8 පහ ඉන්න බෑ නයිට්‍රජන්ට. දැන් මෙයාගේ ආරෝපණය ගත්තොත් එහෙම කොහොමද ලකුණු කරන්නේ? මං කිව්වා සාමාන්‍යයෙන් ඉන්නේ නයිට්‍රජන් අවසාන ශක්තිමත් ඉලෙක්ට්‍රෝන වල බලනවා මේකේ. නයිට්‍රජන් පහනේ ඉන්නේ සාමාන්‍යයෙන්. සාමාන්‍ය කෙනෙක්ගේ 5යි. මෙයාගේ බලනවා කියන්නේ 1යි 2යි 3යි 4යි ඉන්නේ. අනිත් එක නෑ. එහෙනම් එකක් දීලා නේ. එහෙනම් මොකද වෙන්නේ? ප්ලස්. පැහැදිලිද? එක්කෙනෙක් දීලා නම් ප්ලස්. මේක පේනවා ඇති කියලා මම හිතනවා. කියන එකත් එක තේරුම් ගන්න. මෙතන 1යි 2යි 3යි 4යි 5ක් ඉන්න බෑ. එක්කෙනෙක් දීලා ප්ලස්. හරිද? කොහොම තමයි කතන්දරේ. හිතන්න මෙහෙම. දැන් මම ඕන කෙනෙක්ට ඕම දැම්ම කියන්නේ. මේක කාබන් ඉන්න. කාබන් බන්ධන 3යි එකසර දෙකක් හදාගන්න. කොහොමද ගන්නේ? කාබන්ට අයිති කීයක් තියෙනවද? ඔක්කොම 4යිනේ තියෙන්න ඕනේ කාබන්. සාමාන්‍ය කාබන් ගේට 4ක් නේ අයිති වෙන්න ඕනේ. බලන්න මේ කාබන්ට කීයක් අයිති වෙලාද? 1යි 2යි 3යි 4යි 5යි. තේරෙනවද? 5ක් අයිති වෙලා. සාමාන්‍යයෙන් අයිති වෙන්න ඕනේ 4යිනේ. 5ක් අයිති. වැඩිපුර එක ඉලෙක්ට්‍රෝනයක් කොහෙන් හරි අරගෙන නේද? එහෙනම් මයිනස්. එහෙනම් ඕනේ එකට ඔබ ලියන්න පුළුවන්. ඉතින්කො මෙහෙම. දැන් නයිට්‍රජන් ගන්නවා. නයිට්‍රජන් බන්ධන දෙකක් හදනවා. හරිද? අෂ්ටකේ පිරෙන්න ඕනේ හැමතිස්සෙම තේරෙනවද? අෂ්ටකේ පිරෙන්න ඕනේ මේ 2යි 4යි 6යි 8යි. මෙයාලගේ අෂ්ටකේ පිරෙන්න බෑ මේගොල්ලෝ මේ දෙවන ආවර්තයේ උඩින් ආනේ. 2යි 2යි 4යි 6යි 7යි sorry 2යි 4යි 5යි 6යි 7යි 8යි අෂ්ටකේ පිරුවා. හරි.
ඔහොම පිරෙව්වා. ෆස්ට් එකේ පුරවලා දැන් බලනවා දැන් කොහොමද ආරෝපණ ලාභ ගන්න. නයිට්‍රජන්ට සාමාන්‍යයෙන් 5ක් ඉන්න ඕනේ නේද? දැන් බලනවා සාමාන්‍ය නයිට්‍රජන් 5යි. මෙයාට කීයක් ඉන්නවද? 1යි 2යි 3යි 4යි 5යි 6ක් ඉන්නව නේද? එයා කොහොමද? සාමාන්‍ය නයිට්‍රජන් 6ක් ඉන්න ඕනේ. 5ක් ඉන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි නේද? එහෙනම් කීයද? මයිනස්. තේරුණාද? ඔහොමයි දාන්නේ. පැහැදිලි. ඉතින් දැන් නයිට්‍රජන් මෙහෙම හිටියොත් එහෙම 8 පුරවන්න ඕනේ. එක බන්ධනයක් විතරක් හදාගෙන හිටියොත් 8 පුරවන්න බෑ. සාමාන්‍ය කෙනෙක්ට 5 ඉන්නේ මෙයාට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 7ක් ඉන්නේ. 5ට වැඩිපුර දෙකක් එකතු. ඉලෙක්ට්‍රෝන දෙක. 2 මයිනස්. ඔහොමයි දාන්නේ. ඉතින් අර වගේ කර ඉන්න ඕනේ නැහැ. හරිද? පැහැදිලිද? ඔය ටික ඕනනම් දාගන්න. දැන් ඊළඟට අපි පොඩි වීහු ටිකක් අදිමු. හරි. උදාහරණයක් විදිහට දාන්න HCN. HCN. දැන් අර සැකිල්ල අර අනම්මනන් ටික ඒ විදිහම තමයි. හරිද? සැකිල්ල එහෙම එහෙමයි. හයිඩ්‍රජන් ඉන්නවා. වඩා මධ්‍ය පරමාණු විදිහට සුදු කාබන්. විද්‍යුත්ීයතාවය අණු. අඩුම කවුද? කාබන්. මං කියවන අර ආවර්තය දිගේ මේ අතර මෙහෙම වැඩි වෙනවා කියන්නේ. කාබන්ට පස්සේ තමයි නයිට්‍රජන් ඉන්නේ. තේරෙනවද? විද්‍යුත්ීයතාවය අඩුම කවුද? එහෙනම් කාබන්. පැහැදිලිද? ආවර්තය වගේ මේ අතර මෙහෙම යද්දි විද්‍යුත්ීයතාවය තල වශයෙන් වැඩි වෙනවා. හරිද? ඕලින් පරිමාණය වැළුවොත් මේ කාබන් තමයි අඩුම. එහෙනම් මං කියව හයිඩ්‍රජන් වගේ කෙනෙක් කැමති මෙහෙම තනි බන්ධනයක් හදන් එයා ඉන්න. පැහැදිලිද? 2s හැදෙනවනේ ආවේ. එයා තනි බන්ධනයක් හදන්න කැමති. නයිට්‍රජන් වගේ කෙනෙක් කැමති බන්ධන 3ක් හදා එක සර දෙකක් තියන් ඉන්න. කාබන් කැමති බන්ධන 4ක් හදන් ඉන්න. ඉතින් එහෙම දාලා බලමුකෝ. දැන් හරිනේ. ඔන්න ආවා අපිට. කොහොමද? හයිඩ්‍රජන් ඉන්නවා යාට හරි. කාබන්ගේ 8ක් සම්පූර්ණ. ආරෝපණයකුත් නැහැ නේ. 8 හරි. නයිට්‍රජන්ගේත් 8 හරි. 2යි 4යි 6යි 8. පැහැදිලිද? ඔන්න ඔමයි අදින්. දාගන්නවා. දැන් අර දිග ක්‍රමයට යන්නත් පුළුවන්. ඉතින් ඊට වඩා ඕක ලේසි. තේරෙන්නේ? මේක දාන්න බලන්න CO දෙවෙනි එක COCl කොබෝල් නෙමෙයි මේ තියෙන්නේ. කාබන් ඔක්සිජන් නේ. COCl2 සැකිල්ල ඇද ගන්න බලන්න. වීඩියෝ එක නවත්තලා පුළුවන් නම් try කරන්න. වඩා විද්‍යුත්ීයතාවය අඩු කවුද? කාබන්. ඇත්තටම ගත්තොත් කාබන් කියන කෙනා වඩා කැමති මධ්‍ය පරමාණුක දෙන යාගේ විද්‍යුත්ීයතාවය ගොඩාක් අඩුයි. කාබන් කියන කෙනාගේ. කාබන් විද්‍යුත්ීයතාවය අඩුම කෙනා. එයා මධ්‍ය පරමාණු කරනවා. හරි ඉතින් අනිත් අය දෙපැත්තට දාන්න. ඔක්සිජන්. මං කිව්වා මේ ක්ලෝරින් එක හරියන එක ෆ්ලෝරින් වගේ නේද ක්ලෝරින්. 17 වෙනි කාණ්ඩේනේ. තනි බන්ධනයක් හදන් පැත්තටලා ඉන්න කැමති. කාබන් වගේ කෙනෙක් කැමති බන්ධන 4ක් හදන්න. ඔක්සිජන් කැමති බන්ධන 2ක් හදන්න. එහෙම දැම්මොත් හරි නේද? කාබන් බන්ධන 4 තියෙනවා ඔක්සිජන්ට කොහොමද තියෙන්නේ? එහෙනම් 8 පුරවන්න තියෙන්නේ. හැමෝගෙම 8 පුරවන්න තියෙන්නේ. පැහැදිලිද? ඔච්චරයි. තේරෙනවද? කොහොමද තියෙන්නේ? ඉතින් ওই විදිහට ඕන කෙනෙක්ගේ හැදුවේ ඇයි? ඊළඟට අපි දැන් අනායන ටිකක් හදාගන්න. SCN මයිනස්. ඉතින් ඔක්කොම ටික ඇදලා ඉවර කරන්න බෑ. ඕගොල්ලෝ පුළුවන් තරම් ගණන් හදන්න ඕන. හරිද? එක එක විදිහ වලට හදලා බලන්න. SCN මයිනස් අදින්න ඕන. විද්‍යුත්ීයතාවයෙන් අඩුම ගෙනා මැදට ගන්න ඕනේ. කවුද අඩු? කාබන්. නේද? කාබන් සාමාන්‍ය මැද ඉන්නත් කැමති. සල්ෆර් හැබැයි ආරෝපණයක් තියෙනවා. හරිද?
දැන් උතන ආරෝපණ කතන්දරෙදි මෙන්න මෙහෙම එකක් තියෙනවා. වඩා විද්‍යුත් විද්‍යාවේ වැඩි කෙනා ඍණ විදිහට ඉන්න කැමති. ඒක තරු ලකුණක් දාලා ලියා ගන්න ඕනේ. හරිද? ඍණාරෝපණයේ එද්දී වඩා විද්‍යුත් ඍණ පරමාණුව දැන් ඔක්සිජන් කියන කෙනාගේ විද්‍යුත් විද්‍යාව වැඩි. ඒකයි ගොඩක් වෙලාවට O- විදිහට ඉන්නේ. අර ගණන් වල එහෙම හරි කාබනේටවට O- විදිහට ඉති. එහෙනම් අපිට කාබන්ට මයිනස් දාලා මොකක් හරි කරගන්න තිබ්බන්නේ නේද? එහෙනම් ඇත්ත හේද විද්‍යුත් ඍණතාව කියන්නේ කැමති. විද්‍යුත් ඍණතාව කියන්නේ යා ඉලෙක්ට්‍රෝන ගන්න කැමති. හරි. එහෙනම් වඩා විද්‍යුත් ඍණ පරමාණුව ඍණ විදිහට ඉන්න කැමති. ඍණ ආරෝපණය දෙන්න ඕනේ. දෙයි. වඩා විද්‍යුත් ඍණ පරමාණුවට ඍණ ආරෝපණය ලබා දෙයි. හරිද? දැන් මේ තුනෙන් ගත්තොත් වඩා විද්‍යුත් ඍණ පරමාණුව කවුද? කාබන් තමයි අඩුම. සල්ෆර් නයිට්‍රජන් ගත්තොත් කාගේද වැඩි? නයිට්‍රජන් ආවර්තයම උඩින් ඉන්නේ. පැහැදිලි? නයිට්‍රජන් විද්‍යුත් ඍණතාව වැඩි. එහෙනම් ඍණ ආරෝපණය ඉන්න ඕනේ නයිට්‍රජන්ට තමයි වඩා විද්‍යුත් ඍණ. හරිද? කාබන් වයි කෙනෙක් මං කිව්ව බන්ධන හතර හදාගත්තොත් උදාසීනයි නේද? එහෙනම් ඒකේ බන්ධන හතර හදන්න. මේ අතරත් දැම්මම එක එක විදිහට එනවා ඇති. දැන් මට හුරුවට මම දාන්නේ. ඔයාලට මුලින් පැටලෙන්නේ නැති ওই ක්‍රමෙ. හරිද? උඩ ගන්න try කරන්න. එතකොට මම දන්නවද නයිට්‍රජන් මෙහෙම බන්ධන දෙකක් හදලා අෂ්ටකයේ පිරවුවොත් 1 2 sorry 2 4යි 6යි 8යි. ඔහොම හැදුවොත් ඍණ. අර අපි කලින් ලවුන් කරේ ඍණ නේද? හරිද? සල්ෆර් දැක්කොත් සල්ෆර්ගේ අවස්ථාන ශක්ති මොකද ඉලෙක්ට්‍රෝන ටික තියෙන්න ඕනේ. සල්ෆර්ට අයිති කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් සල්ෆර් 16 වෙනි කාණ්ඩේ එයාට අයිති ඉලෙක්ට්‍රෝන 6 වෙනම දානවා වෙනම. ඔච්චර. හරි. මොනවා ඔක කෙටියෙන් හදින්න. වඩා විද්‍යුත් ඍණ පරමාණු ඍණ ආරෝපණය දෙනවා. සරලයි හරිද? දාගන්න. හරි. දැන් ඊළඟට අපි යන අලුත් ගානකට N2O2 N2O2 මෙයා වදින්නේ කොහොමද? වදින්න බලන්න. N2O2 ඔන්න ඔහමයි එන්නේ. සැකිල්ල එන්නේ ඔන්න ඔහොම. හරිද? දැන් මේකේ සැකිල්ල ඔහොම එන්නේ. හරිද? sorry N2O4 නේ වැදලා තියෙන්නේ N2O2 නෙමෙයි. N2O4 කරගන්න මේක N2O4 අදින්න. සමා වෙන්න වීඩියෝ නවත්තලා ඇතලා try කරන්න. ඔය N2O2 ඇදලා හැකි. මේක වඩා හොඳ N2O4. දැන් මේකේ ආරෝපණ නැහැ නේද? එහෙනම් මොකක් හරි වෙන්න ඕනේ. එක්කෝ තනිකරම ආරෝපණ නැති වෙන්න ඕනේ නැත්තම් ධනයි ඍණයි උදාසීන වෙන්න ඕනේ. හරිද? කොහොමද අදින්නේ? නයිට්‍රජන් ඔය කෙනෙක් බන්ධන තුනක් හදන්න කැමතියි. හැබැයි මෙතන බන්ධන තුනම හදලා තියෙන්නේ. බන්ධන තුනක් හදලා ඔහොම තිබ්බොත් මේ හැම එකටම ඍණ එනවා නේද? ඔක්සිජන් තනි බන්ධන වෙද්දි ඍණ නේද? අෂ්ටකේ සම්පූර්ණ ඍණ. ඒතකොට 4 වගේ එකක් එනවා නේද? දැන් මේකේ ඍණ තියනවද? අපි අදින view රින ආරෝපණ නැහැ. එහෙනම් මොකද කරන්න වෙන්නේ? අර වගේ අර කලින් කරා වගේ බන්ධනයක් හදන්න වෙනවා. පැහැදිලි? දැන් මොකද? මේ බන්ධන හදලා අෂ්ටකය සම්පූර්ණ කරොත් මෙතන බිඳුවයි. නයිට්‍රජන් බන්ධන හතරක් හැදුවොත් ප්ලස් නේද? නයිට්‍රජන් බන්ධන හතරක් හැදුවොත් ධනනේ. අර කලින් කතා කරේ. නයිට්‍රජන්ගේ අයිති කීයද මම ආයෙ පැහැදිලි කරන්න. නයිට්‍රජන්ට අයිති සාමාන්‍ය කීයට 5යිනේ. 1යි 2යි 3යි 4යි. කො පස්වෙනි කියන දීලා. එහෙනම් ප්ලස්. පැහැදිලි? ඔක්සිජන් මයිනස් වුණොත් එහෙම මෙහෙම අට පිරුවොත් මයිනස්. මේකෙත් අට පුරවන. මෙයාගෙත් අට පුරවන.
ඔන්න view එක. මෙතන plus වෙනවා. අරගමනේ දැන් මොකද ධන දෙකයි ඍණ දෙකයි උදාසීන. පැහැදිලිද? N2O4 මේ හරි. මොකද මේක view වෙන්නේ. ඊළඟට අෂ්ටක ඉක්මවා යනවා. දැන් මේ හැම එකක්ම කතා කරේ අපි දෙවෙනි ආවර්තයේ උඩින් තියෙන අයනේ. ඊළඟ කතා කරනවා අෂ්ටක ඉක්මවා යන්නේ. හරිද? ඒ කියන්නේ දෙවෙනි ආවර්තයේ පල්ලෙන් සල්ෆර් ඔය වගේ අය හදන ඒවා. දැන් ඔය එයාලගේ පොඩ්ඩක් මේ සැලකිලිමත්ව අදින්න ඕනේ. හරිද? අපි දැන් අර කතා කරේ SO4 2- වගේ. එයාගේ අෂ්ටක ඉක්මවා ගියානේ නේද? ඒ වගේ දැන් SO3 2- අදින්න බෑ. මෙන්න මෙයා සල් SO3 2-. දෙපරමාණු සල්ෆර් ඔක්සිජන් 3ක් ඉන්නවා. මම දන්නවා ඔක්සිජන් තමයි වඩා විද්‍යුත් වෙන්නේ. ඍණ යට ඍණ ආරෝපණය වෙනවා. හැබැයි ඍණ දෙකක් තියෙනවා නේ. ඍණ එක නෙවෙයි ඍණ දෙකක්. මේගොල්ලෝ ඍණ දාන්න. එන දැම්මොත් මම දන්නවා මෙහෙම තනි බන්ධනයෙන් තමයි සම්බන්ධ වෙන්නේ. තනි බන්ධනයෙන් සම්බන්ධ වෙන්නේ. මෙතන කියන්නේ. මෙතන ඍණ නැහැ නේ. ආරෝපණයක් නැහැ. කොහොමද දාන්න? හරි. දැන් බලන්න සල්ෆර්ට ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන බව සංශක්ති මට්ටමේ. මම බලනවා 6ම ඉන්නවද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔහොමයි. හරිද? දාගන්නකො. අන්න ඔහොමයි එන්නේ. ඊළඟට SOCl2 මම මේ කෙටියෙන් ටක් ගාලා view ටිකක් ඇදගෙන යනවා. ඔයාලා තව try කරන්න ඉතින් SOCl2 ඕක බලන්න ඔහොම දාගන්න. දැන් ඕක පුළුවන් ඉන්න ඕනේ. හරි. දාගන්න වань SOCl2 සල්ෆර් තියෙන ඔක්සිජන් තියෙනවා ක්ලෝරින් තියෙනවා. විද්‍යුත් විසඳාමෙන් අඩු කවුද? කවුද? සල්ෆර්නේ. දැන් සල්ෆර් මධ්‍ය පරමාණු ඉන්නකොට ස්ථායි නේද? දැන් සල්ෆර් මධ්‍ය පරමාණු දාන්න නේද? ක්ලෝරින් දෙන්නෙක් ඉන්නවා. හරිද? ක්ලෝරින් දෙන්නෙක් ඉන්නවා. ඔක්සිජන් දෙන්නෙක් ඉන්නවා. මම දන්නවා මේකේ උදාසීන බර අණුවන්නේ නෙමෙයි. උදාසීන view එකක් තියෙනවා. හරිද? එහෙනම් මේවා හැම එකම උදාසීන. ක්ලෝරින් මම දන්නවා තනි බන්ධනයක් ඇදුවොත් මෙහෙම හිටියොත් උදාසීනයි. 17 වෙනි කාණ්ඩේ තනි බන්ධනයක් ඇදුවොත් උදාසීනයි. ඔක්සිජන් බන්ධන දෙකක් හදලා එහෙම හිටියොත් උදාසීනයි. සල්ෆර් ඉලෙක්ට්‍රෝන කොහොම 6ක් තියෙනවනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරි. ඔන්න ඔහොමයි එන්නේ. හරි. නෙමෙයි හැලජන හැම එකම හැලජන කියන්නේ මෙයා හැලජන. ඒකත් ඕනනම් දාන්න දැන් මම කලින් කිව්වා. හැලජන ක්ලෝරින් බ්‍රෝමීන් අයඩින් ක්ලෝරින් නම. ඔය හැම කෙනාම තනි බන්ධනයක් හදන් මෙහෙම ඉද්දී උදාසීන. පැහැදිලිද? ඒක මතකෙන් තියෙන්න ඕන. හරි. දාගන්නකො. දැන් ඊළඟට අපි කතා කරනවා මෙන්න මෙහෙම. ආම්ලික කෙනෙක් හරි. දැන් අම්ලික තියෙන දැන් අම්ලික view එකක් අදිද්දී ආම්ලික view එකක් අදිද්දී අම්ලයක් කියන එකේ අර්ථයක් කියන බැලුවොත් ඉන්න අම්ලික වෙන්නේ මෙහෙමයි. අම්ලයක් කියන්නේ සරලවම මෙහෙමයි. අම්ලයක් කියන්නේ මෙන්න මෙයා ගාව ඉන්න OH කැලල. ගොඩක් අම්ල දැන් CL වගේ වල OH කැලි නෑ නේද? හයිඩ්‍රජන් ක්ලෝරින්. හරි ඔක්සිජන් ඔක්සෝ අම්ල. හරි. ඒ කියන්නේ ඔක්සිජනුත් එක්ක ඉන්නේ. හරි. HCl වගේ කෙනෙක් නෑනේ ඔක්සිජන් නේද? ඒ වගේ ඒවා කෙලින්ම ගත්තා. අම්ලයක් කියන්නේ සරල අර්ථයක් කියමු ඔයාලට දාම් pH එහෙම ඉගෙන නැති කෙනෙක් නම්
H+ දෙන්න පුළුවන් නේද? H+ 10 කරන අය අම්ල නේද? දැන් ගොඩක් අම්ල ඔක්සිජන් එක ඉද්දී තියෙන අම්ල මෙහෙම H2SO4 වගේ ඒවා. ඒවල මෙන්න මේ OH කෑල්ලේ තියෙන H ගැලවිලා යන එක තමයි වෙන්නේ H+ විදියට. තේරෙනවද? H+ විදියට අයින් වෙලා යනවා. කියන්නේ මෙතන බන්ධනේ මෙයාට දීලා H+ විදියට අයින් වෙලා යන එක වෙන්නේ. පැහැදිලිද? ඒක තමයි අම්ලයක වෙන්නේ. එතකොට අම්ලයක් අදිද්දී දැන් අපි H2SO4 අදිනවා කියලා. හරිද? දැන් මට H2SO4 ගේ ලුයිස් අම්ලය අදින්න ලුයිස් විදිහ අදින්න කියනවා. හරිද? H2SO4 මෙයාගේ ලුයිස් විදිහ අදින්න කියනවා. හරිද? මේක අදිද්දී දැන් පොඩ්ඩක් මෙහෙම කෙටි ක්‍රමයක් තියෙනවා. දැන් ආම්ලයන්නේ මේක. ආම්ලයන්නේ මේක. හයිඩ්‍රජන් කැලේ දෙකක් H2SO4 කියන්නේ දෙකක් H+ දෙනවා. එයාලව සම්බන්ධ කරනවා මෙහෙම OH කැලේ දෙකක් ඉන්නවා කියන්නේ. H+ දෙකක් දෙනවා නම් OH කැලේ දෙකක් අනිවාර්යයෙන් ඉන්නවා. සල්ෆර් මම මධ්‍ය පරමාණුවට යනවා කියලා දන්නවා. ඔක්සිජන් දෙකකුත් ඉන්නවා මෙතන. අමතරව. තේරෙනවද යන්නේ විදිහ? OH කැලේ දෙක වෙනම අදිනවා ඉස්සෙල්ලාම. ඊට පස්සේ මධ්‍ය පරමාණු සල්ෆර්නේ සල්ෆර් සම්බන්ධ කරනවා ඊටු ඔක්සිජන් දෙක දෙපැත්තෙන් දැම්ම. ඉතින් මෙහෙම ඉද්දි ඔක්සිජන් උදාසීනයි නේද? හයිඩ්‍රජන් කැමති මෙහෙම ඉන්න. ඉතින් සම්පූර්ණ කරන්න තියෙන්නේ. මෙතනින් බන්ධන දෙකක් හදොත් උදාසීන. සල්ෆර්ගේ අවසාන ශක්තිය ඉලෙක්ට්‍රෝන 6යි 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරිද? කොහොම තමයි ආම්ලික ව්‍යුහ එක අදින්නේ. ගොඩක් අම්ල වල හැම එකේම නෙමෙයි ඉතින්. දාගන්නකො. දැන් ඔය විදිහට මම දැන් මේ මෙයාව H3PO4 මෙන්න මෙයාව අදින්න බලන්න H3PO4 ෆොස්ෆරස් තමයි මැද ඉන්නේ. ෆොස්ෆරස් කී විදුලි ධාරාව ගොඩක් අඩු. H3PO4 කියන්නේ අම්ලයක්. හරිද? H3PO4 කියන්නේ අම්ලයක්. වීඩියෝ නවත්තන්න පුළුවන් නම් අදින්න. කොහොමද අදින්නේ? ෆොස්ෆරස් මෙහෙම දාගත්තා. මන් දන්නවා OH කෑලි 3ක් ඉන්නවා නේද? ඇයි? අම්ල කෑලි 3ක් H+ 3ක් මෙයා දෙනවා. මේක ඉතින් අම්ලයක් කියලා අපි දැනගන්නවා දැන්. මූලිකව ඉතින් අර මුලින්ම ඉගෙන ගන්න කෙනෙක් ඉතින් මේ H3PO4 කියන්නේ ආම්ලික ගුණ තියෙන කෙනෙක් කියලා දන්නේ නැති එක හරි ඒවට කලින් ඉගෙන තියෙන කෙනෙක් නම් මේක දැනන් ඉන්න ඕන. හරි? pH වගේ ඉගෙන තියෙන කෙනෙක් නම් හොඳටම දන්න. හරිද? දැන් හරි දැනගන්න. ඉතින් දැනගත්තා H3PO4. එතකොට මෙතන තව OH කෑල්ලක් එනවා. හරි? ඔක්කොම H 3ක් ඇවිල්ලා හරිද? ඉතුරු ඔක්සිජන් මෙහෙම දානවා. දිත්ත බන්ධනයක් දානවා. දැන් ඉතින් මේක සම්පූර්ණ කරන්න තියෙන 8. වැඩේ හරි නේද? හරිද? හයිඩ්‍රජන් ඔහොම ඉන්න කැමති. ෆොස්ෆරස්ගේ අවශේෂ ශක්තිය ඉලෙක්ට්‍රෝන කීයද? 5යි. ෆොස්ෆරස් ඉන්නේ නයිට්‍රජන්ට පල්ලෙහා ගන්න. 1යි 2යි 3යි 4යි 5යි. H3PO4. පැහැදිලිද? ඔන්න ඔහම ගන්න H3PO4. දැන් අදින් H3PO3. ඕක වීඩියෝ නවත්තලා ලියා ගන්න. H3PO3 ඒක තනියෙන් try කරන්න පුළුවන්. මෙයාත් අම්ලයක් ඈ. H3PO3. එයා වදින් try කරන්න බලන්න. ඒ කියන්නේ H+ 3ක් දෙනවා මෙයා. මෙයා ඇත්තටම දුබලයි ඉතින් මේ දුබල අම්ල ප්‍රබල ඒවා ගැන අපි පස්සේ කතා කරමු. මේ දැනට නැහැනේ pH. pH වලදී ඔය වයිගුරු ඉගෙන ගන්න. හරිද? එහෙනම් අදින් කෙටි ක්‍රමයේ මං කියන්නේ. නැත්තම් ඉතින් මේක සැකිල්ල දෙන්න ඕනේ ඉතින්. නැත්තම් අමාරුයි කෙනෙක්ට අදින්න. කැමති විදිහට අද ගන්න try කරනවා. අර කිව්ව කෙටි ක්‍රමෙත් එක්ක ඔයාලට තේරෙන්නේ නැති ලේසි. දැන් OH කෑලි 3ක් හයිඩ්‍රජන් කෑලි 3ක් ඉන්නවා. හරිද? බලමු එහෙම අදින්න try කරමු. OH දැම්ම මෙතෙන්ට OH දැම්මා.
OH them. හරි. මෙහෙම හිටියොත් ඔක්සිජන් උදාසීනනේ. අපි ඇදලා තියෙන මේ සංයෝගය උදාසීන කෙනෙන්නේ නේද? ආරෝපණ මොකුත් නැහැ නේ 2 + 2 - ඒ වගේ නැහැ නේද? ෆොස්ෆරස් මන් දන්නවා පාලිසිරි කාණ්ඩේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන පහක් තියෙන්න ඕනේ. බලමු මෙයාට අයිති ටික. 1යි 2යි 3යි. එයාට අයිති ඔන්න ඉලෙක්ට්‍රෝන 3යි. තව කීයක් ඕනේ? 2යි 4යි 5යි. ඔන්න sp යොද්දේ. පැහැදිලිද? කොහොම හදින්නේ? නාන්න ඊළඟට අදින්න HClO4 මෙයක් ප්‍රබල අම්ලයක්. HClO4 අදින්න 4 HClO3 ඔවත් තියෙනවා. HClO4 අදින්න HClO4 කොහොමද අදින්නේ? මධ්‍ය පරමාණුවට මේකේ ගන්න වෙන්නේ ක්ලෝරීන්. හරිද? දැන් බහුපතන හැදෙනව නේ මෙතන. ඔයාලා එක එක දේවල් try කරන්න නැති. මධ්‍ය පරමාණුවට වඩා සුදුසු කවුද? ක්ලෝරීන්. ඒ බන්ධන ගොඩක් හදන්න පුළුවන් ක්ලෝරීන් විතරයි. දැන් ඔක්සිජන් වරක් හරියන්නේ නැහැ. හයිඩ්‍රජන් කොහොමත් වෙන්නේ නැහැ. ක්ලෝරීන් තමයි හරියන්නේ. ක්ලෝරීන් ගත්තා. මේක අම්ලයක් කියලා මං කිව්වා. එහෙනම් මට පැහැදිලිවම එක OH කැලක් දාගත්ත හැයිනේ. පැහැදිලිද? පැහැදිලිවම එක OH කැලක් දාගත්ත හැයි. ඉතුරු ටික ඔක්සිජන් වටේට දානවා. ඉතින් මේක අනාරෝපිත කෙනෙක්නේ. එහෙනම් ඉතින් මෙයා අනාරෝපිත කරගන්න. බන්ධන දෙක හෙට් කරලා. පැහැදිලිද? දැන් බලන්න ක්ලෝරීන්ට අයිති ඉලෙක්ට්‍රෝන 7ක් තියෙන්න බෑ. 17 වෙනි කාණ්ඩෙනේ. නේද? එහෙනම් ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. හරි. අන්න ඔයා දින්. යම් අදහසක් ඇති මේ අම්ලවල ලුයිස් සීහ හදින විදිහ. පැහැදිලිද? දාගන්න ඕක. දැන් ඊළඟට සල්ෆ වල පොඩ්ඩක් විශේෂ ඒවා කතා කරමු. අපි සල්ෆේට කතා කරා, සල්ෆයිඩ් කතා කරා. මේ ඊළඟට මෙන්න මේ වගේ තයෝ සල්ෆේට H2O3 2- H4O6 2-. ඔන්න ඔය දෙක පොඩ්ඩක් විශේෂයි. විශේෂ කියන්නේ ඔගේ හැඩය අදින විදිහ පොඩ්ඩක් මත තියන්න. සැකිල්ල දුන්නොත් යන්න හැකි. හැබැයි කෙලින්ම අදිනකොට පොඩ්ඩක් අමාරුයි. පළවෙනි පාර අදින පොඩි try එකක් දෙන්න බලන්න. මධ්‍ය පරමාණු සල්ෆර් හැබැයි සල්ෆර් දෙන්නෙක් ඉන්නවා. හරි. කොහොමද අදින්නේ? මෙන්න මෙහෙම මේ මෙයා මං ඉස්සෙල්ලා අදින්න. හරි. සල්ෆර් එක සල්ෆර් කෙනෙක්ව මං ඉස්සෙල්ලා ඇදලා බලනවා. මේක ඉතින් ඇත්තම කතන්දර ඉතින් ගොඩක් අය මතකෙන් තමයි අදින්නේ. එහෙම එන විදිහක්ම කියලා කියන්න බෑ. පැහැදිලිද? මධ්‍ය පරමාණු සල්ෆර් හැබැයි සල්ෆර් දෙන්නෙක් ඉන්නවා. මම ඉතින් එක්කෙනෙක්ව වටේ අනිත් කෙන කට්ටිය අදිනවා. තේරෙනවද? පැහැදිලිද? එක්කෙනෙක්ව ගත්තා. එයා වටේ අනිත් ටික ඇඳලා. හරිද? දැන් O3 2- මයිනස් වෙන්නේ කැමති කවුද? වඩා විද්‍යුත් ඍණ පරමාණුව. වඩා විද්‍යුත් ඍණ කවුද? කවුද? සල්ෆර් නෑ නෑ ඔක්සිජන්. වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන්. එහෙනම් ඔක්සිජන් දෙන්නෙක් ඍණ දානවා. කැමති විදිහට මේ දෙන්නම ඍණ කරන්නේ. ඔක්සිජන් ඍණ වෙන්නේ මෙහෙම හිටියොත් නේද? මෙහෙම ඍණ දානවා. මෙයා එහෙනම් එයාගේ ආරෝපණයක් නැහැ. කොහොමද තියෙන්නේ? සල්ෆර් මේ සල්ෆර්ගේ ආරෝපණ නැහැ. සල්ෆර්ගේ ආරෝපණය දෙවිදි මෙතන බැලුවොත් එහෙම අවශ්‍යක ඉලෙක්ට්‍රෝන
6ක් තියෙන්න ඕනේ. මේ සල්ෆර් ආරෝප නැති වෙන්නද බලමු. 1 2 3 4 5යි තියෙන්නේ. එයාටයි ඉලෙක්ට්‍රෝන 5යි. 6 මෙතනින් බන්ධනයක් හැදුවොත් හරි නේද? එතකොට මේ සල්ෆර්ගේ වැඩේ ආරෝපණය හරි. මෙයාගේ බලනවා දැන් 1 2 3 4 5යි 6. කොහොමද දැන්? පැහැදිලිද? ඒක හරි. දැන් බලන්න මේක අදින්න. S4O6 2-. හරිද? දාගන්න අඩුපාඩු තියෙන අය හරි. ඊළඟට කතා කරමු අරග S4O6 2-. මෙයා කොහොමද අදින්නේ? අපි කතා කරා S2O3 2-. S2O3 2- කියන්නේ මේක නිකන් භාගය වගේ නිකන් S2O3 2-. මේක නිකන් දෙකකින් ගුණ වෙලා හැබැයි මේක 4- වෙලා නැහැ. මේ දෙන්නෙක් එකතු වෙලා හැදිලා වගේ නිකන් මොකක් හරි අදහසක් තියෙනවද? මෙයාගේ දෙගුණේ වගේ නිකන් පොඩි අදහසක් තියෙනවනේ මේ දෙන්නෙක් එකතු වෙලා වගේ. හරිද? එක විදිහට ඉතින් යන්න හැකි. මේ මේක S2O3 2- මෙහෙමනේ තියෙන්නේ. මම යන්නේ. හරිද? S2O3 2-. මේක මෙහෙමයි. එතනින් මෙහෙම එනවා. එතනින් මෙහෙම එනවා. සල්ෆර් ගත්තොත් මෙතනින් මේ ඔක්සිජන් ඉහළිපොත උදාසීනයි. මයිනස් නේ. මේ දෙන්නට මයිනස් දාන්න. මෙතනයි මෙතන. දැන් මේ උඩ ගෑල්ල මම මගනවා S2O3 2-. මයිනස්. පැහැදිලිද? දැන් මෙතන සල්ෆර් බලනවා හරිද? 1 2 3 4 5යි. 6ක් ඉන්නේ මෙතන 6ක් ආවා. ඉතින් මේක සම්පූර්ණ කරනවා අර විදිහට. 1 2 3 4 5 6. මෙතනත් ඒ විදිහට සම්පූර්ණ කරනවා. නිකන් සමමිතිකත්වයක් තියෙනව නේද? පේනවද? මෙතනින් කැපුවොත් එහෙනම් මොකද වෙන්නේ? මම නිගමන මෙතනින් කපනවා. නිකන් කඩලා බලන්න මොකද්ද හැදෙන්නේ කියන්නේ. S2O3 2- නෙමෙයි හැදෙන්නේ. මේ S2O3 2- කිව්වේ මම මෙතන ඇදලා පෙන්නනම් ආයෙ බලන්න. දැන් කලින් හැදපු එක. හරිද? දැන් මේ එක පැත්තක් හිතලා බලන්න මේ S2O3 2- නේද මෙතන මේ ඉලෙක්ට්‍රෝන යුගල ගානේ ගත්තොත් එහෙම. එයා ඒ වගේ නේද? මේ දෙන්නෙක් එකතු වෙලා නෙමෙයිද මේ හැදිලා තියෙන්නේ. ඒ වගේ නේද? තේරෙනවද? මේ විදිහට මතක තියාගන්න. S2O3 2- හැදෙන්න ඕන. දැන් එකපාර මටත් ඉතින් පැටලුණා අදිද්දි. හරිද? පැහැදිලිද? මේක ඉතින් ඇදලා මතක ඇදලාම තියෙන කෙනෙක්ට අවුලක් නැහැ. හරිද? ඒ කියන්නේ විශේෂයෙන් මේ පොඩ්ඩක් මතක තියාගන්න. ටිකක් ලොකු view එකක් නේද? එතන ඔය ලොකු view හැදෙන්න අර පොඩි අයගේ එකතු වීම වගේ. නැත්නම් ගොඩක් ඒවා සමමිතිකව හැදෙන්නේ. පැහැදිලිද? මේකේ සමමිතිකත්වයක් තියෙනවනේ නිකන්. කියන්නේ මේ සමමිතිකත්වයක් තියෙද්දි ඇත්තම කතාවට පොඩි ස්ථායීතාවයක් වගේ එකක් එනවා. හරිද? සමානව ඉන්නේ මේ පැත්ත බැලුවොත් මේ පැත්ත බැලුවොත් එක වගේ. හරිද? ඒ ලොකු view හැදෙද්දි ගොඩක් සමමිතිකව තමයි හැදෙන්න බලන්නේ. හරිද? දාගන්නවා මේක ඉරිය විශේෂ කෙනෙක්. ඉතින් ගොඩක් ජාති කතා කරා ඔය තමයි ඉතින් කියන්න තියෙන්නේ. හරිද? එක view දුන්නයි මේ දෙන්නේ S2 O6 2-. ඔක්සිජන් 1 2 3 4 5 6. හරි. එක විදිහට හැදුවා. ඉතින් ඔය දැන් ගොඩාක් ලොකු ඒවල සමහර ඒවා දෙද්දි දැන් විභාගයේ ඔයාලට දෙනවා සැකිල්ල. සැකිල්ල දීලා අහලා ගොඩක් වෙලාවට සැකිල්ල දෙනවා. සමහර අවස්ථාවල සැකිල්ල දෙන්නේ දන්නම කෙනෙක් දුන්නොත් දෙන්නේ නැහැ. මේ නිකන් හයිඩ්‍රෝකාබනයක් වගේ දුන්නොත් පොඩි හයිඩ්‍රෝකාබනයක් දුන්නොත් මේ සැකිල්ල දෙන එකක් නෑ. සාමාන්‍යයෙන් ටික වෙනස් දිගට යන එකක් දුන්නොත් සැකිල්ල දෙනවා. ඒක අවුලක් ගන්න එපා. මේ
මේ වගේ ඒවා ඉතින් පොඩ්ඩක් මතක තියාගන්න. හරි. ඉන්න ලුයිස් ෆිගෝ සම්බන්ධ කතන්දරේ එච්චර. ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ පරමාණු වල හැඩ ඉලෙක්ට්‍රෝන විගුල ජ්‍යාමිතිය කියන්නේ හැඩ පවතින ආකාර ජ්‍යාමිතිය ඕවා තමයි. ඊට පස්සේ අපිට ද්විතීයික අන්තර්ක්‍රියා වලට එන්න පුළුවන්. හරිද? මූම් කරණයත් ඒ ASCII කතා කරනවා. හරිද? එහෙනම් ඒ ටිකේ ඉච්චරයි තියෙන්නේ.